Okay, good evening, Lamai. So now we are going to start our grade 10 English theory class. So yesterday we wrote an essay. අපි ගිය සතියේ essay එකක් ලිව්වා. ලබන සතියේ අඟහරුවාදා අපි pass papers කරන්න පටන් ගන්නවා. ඉතින් Western Province pass papers අර book එක තියෙනවනේ පොත. ඒක ගන්න පුළුවන් ළමයි ගන්න. එහෙම නැත්නම් මම එදා දවසේ කරන paper එක ඕගොල්ලන්ගේ group එකට upload කරනවා. ඒකේ ඔයගලන්ට ගන්න වෙනවා ෆොටෝකෝපි එකක්. අනිවාර්යෙන් ෆොටෝකෝපි එක ගන්න. සොෆ්ට් කෝපි එක අරන් අපිට හරි අමාරුයි පේපර්ස් කරන්න. 11 වසරේදී ගැටලුව ඇති වෙන්නේ නැහැ. මම පේපර් සෙට් එක ඔයගලන්ගේ ගෙදරට එවනවා. එතකොට මොඩල් පේපර්ස් ටික ඔක්කොම ඔයගලන්ගේ අතට ලැබෙන්න සලස්වනවා. නමුත් grade 10 වලදී අපිට මොඩල් පේපර්ස් කියලා එහෙම නෙමෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ පාස් පේපර්ස් කරන්න වෙස්ටර්න් ප්‍රොවින්ස්. එතකොට ලබන සතියේ ඉඳන් පටන් ගන්නවා. ඒ වගේම අද අපිට තියෙන පාඩම තමයි මේ අපේ යුනිට් එකේ ඉන්ෆෝමේෂන් තොරතුරු ගැන අපි පාඩම කරන්නේ. මෙන්න මේ ඩික්ෂනරි පේජ් එකක් තියෙනවා. මෙන්න මේකෙන් පස්සේ අපිට තියෙන පාඩම තමයි මේ ඉන්ටර්නෙට් එක ගැන අන්තර්ජාලයේ තියෙන advantages and disadvantages වාසි සහ වාසි. ඒක ගැනත් අපි එසේ එකක් ලබන සතියේ තියරි ක්ලාස් එකේදී ලියනවා. නමුත් ලබන සතියේ ලියන තියරි ක්ලාස් එකේ එසේ එකට කරුණු ටික එකතු කරන්නේ අද. හරි. ඒකින්ද අද සෙෂන් එක ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. හොඳයි මුලින්ම තියෙනවා ඩික්ෂනරි පේජ් එකක්. ඔයගොල්ලෝ පෙරලා ගන්න පිටුව page number 58 පිටුව 58. ළමයි ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලන්ගේ O level paper එකට සමහර අවුරුදු වල ඇවිල්ලා තියෙනවා ඩික්ෂනරි පේජ් එකක්. ඩික්ෂනරි පේජ් එකක් ඇවිල්ලා මේකෙන් ප්‍රශ්න අහනවා ඔයගොල්ලන්ගේ. Then first of all we need to know how to use a dictionary. දැන් ගොඩක් වෙලාවට online dictionaries තියෙන නිසා ළමයි ඒවට පුරුදු වෙලා තියෙන නිසා මේ තියෙන සාම්ප්‍රදායික traditional dictionary එකක් use කරන්න සමහරු දන්නේ නැහැ. ඒකින්ද මම අද කියලා දීලා තියෙනවා I'm sure you may have used a dictionary. ඔයගොල්ලෝ dictionary එකක් පාවිච්චි කරලා තියෙනවා කියලා මට නම් විශ්වාසයි. ඔයගොල්ලන්ගේ වයස ළමයි අනිවාර්යෙන් පාවිච්චි කරලා තියෙන්න ඕනේ. හැබැයි දැන් මේ අලුතෙන් grade 6 වගේ join වෙන ළමයි මේවා පාවිච්චි කරන්න දන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලම දැනගන්න ඕනේ මේ dictionary එක තියෙන්නේ යම්කිසි භාෂාවක් සම්බන්ධයෙන් මේ සිංහල භාෂාවෙත් තියෙනවා. හරි සිංහල මහා සිංහල ශබ්දකෝෂය කියලා එකක් තියෙනවානේ අපේ. එතකොට ඒකේ තියෙනවා සිංහල භාෂාවේ තියෙන සියලුම වචන සහ ඒවැ තේරුම්. එතකොට ඒ වගේ dictionary එක include වෙන්නේ අන්තර්ගත වෙන්නේ words of that particular language. ඒ නිශ්චිත භාෂාවේ තියෙන වචන තමයි අඩංගු වෙන්නේ. So I have referred different types of dictionaries. මම විවිධ වර්ගයේ dictionaries පාවිච්චි කරලා තියෙනවා. I have used English dictionaries because I did A level English literature. මම උසස් පෙළට මේ ඉංග්‍රීසි සාහිත්‍ය කරපු නිසා මම English dictionaries ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. මං ගාවේ දවස්වල තිබ්බා අර advanced learners dictionary Oxford එකෙන් ගහන ලොකු පොතක්. So at that time I didn't have a mobile phone. ඒ කාලේ ඕගලන්ට වගේ අපිට මේ online class කියලා එකක් තිබ්බෙත් නැහැ. mobile phones තිබ්බෙත් නැහැ. ගෙවල් වලින් දෙන්නෙත් නැහැ. A level කරනකොට. හරි. ඉතින් එතකොට මේ අපි refer කළේ මෙන්න මේ જાතිය සාම්ප්‍රදායික dictionaries වලට. ඊළඟට I have referred to French dictionaries. මොකද මම A level වලට French කළා ප්‍රංශ භාෂාව කළා විෂයක් විදිහට. එතකොට මම French dictionaries උත් මේවා කරලා තියෙනවා. ඒ වගේම මම තව A level වලින් පස්සේ මට පරිශීලනය කරන්න හම්බුණා මේ වෙනම dictionary වර්ගයක්. ඒවට කියනවා ළමයි thesaurus කියලා. වචනේ thesaurus. thesaurus එකක් කියලා කියන්නේ මේ සාමාන්‍ය dictionary එකක් නෙමෙයි. ඒ thesaurus එක තියෙන්නේ යම්කිසි වචන මාලාවක් තියෙනවා සමාන වචන සහ ඒවැ තේරුම් විශේෂයෙන් මේ විශේෂේස්ත්‍රයක් අල්ලලා තමයි ලියවිලා තියෙන්නේ. එතකොට මම translation and interpretation ඒ කියන්නේ භාෂා පරිවර්තනය සහ අර්ථ නිරූපණය කරන කාලේ මේ කැලණි විශ්වවිද්‍යාලේ මගේ යුනිවර්සිටි එක මේ ජයවර්ධනපුර. නමුත් මම කැලණි යුනිවර්සිටි එකේ ගලා මේ language translation and interpretation භාෂා පරිවර්තනය සහ අර්ථ නිරූපණය. එතෙන්දී මට හම්බුණා මේ legal thesaurus එකක්. ඒකත් dictionary එකක් වගේ තමයි. ඒ කියන්නේ මේ legal කියන්නේ නීතියනේ. එතකොට නීතිම පැත්තට ආවම ඉංග්‍රීසි වචනවල තියෙන terms වෙනස්. ඒ terminology එක වෙනස්. ඒ සම්බන්ධයෙන් dictionaries උත් මම පාවිච්චි කරලා තියෙනවා. දැන් කොහොම dictionary එකක් වුණත් මට කියන්න ඕනේ කතාව ඒකයි. මේ වචන පෙළගස්වල තියෙන්නේ according to the alphabetical order. alphabet එක කියනවා අපි හෝඩියට. alphabetical order කියලා කියන්නේ අකාරාදී පිළිවෙලට.
වචන තියෙන්නේ. ඒ කියන්නේ ඩික්ෂනරි එකක් ගත්තාම මුලින්ම තියෙන්නේ ඒ අකුරෙන් පටන් ගන්න වචන. ඒ අකුරෙන් පටන් ගන්න වචන වලත් මුලින්ම තියෙන්නේ A B වලින් පටන් ගන්න ඒවා. ඩබල් A මුලට එන වචන ඉංග්‍රීසි භාෂාවේ නැති නිසා A B වලින් පටන් ගන්න වචන තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ ඒ වචන වලත් A B A මුලට එන ඒවා තමයි මුලින්ම තියෙන්නේ. ඕක තමයි ආකාරාදී පිළිවෙල. දැන් මේ දීලා තියෙන ඩික්ෂනරි පේජ් එක ළමයි D අකුරෙන් පටන් ගන්න වචන නේ තියෙන්නේ. දැන් බලන්න මෙතන ඇල්ෆබෙටිකල් ඕඩර් එක හැදිලා තියෙන විදිය. දැන් මෙතන D E නේ. ඔබන් මේකද පළවෙනි එක. ඩිවෝට්. ඔව්. හරි. දැන් E අකුරට පස්සේ A B C D E ඊළඟට තියෙන F G H I. එහෙනම් D E අකුරෙන් පස්සේ D F වලින් පටන් ගන්න වචන නැහැ ඉංග්‍රීසි වල. ඒකයි මේ කෙලිම D E වලට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ D I වලින් පටන් ගන්න වචන. දැන් මේ ඒකෙත් බලන්න D I වලට පස්සේ මුලින්ම තියෙන්නේ D I A වලින් පටන් ගන්න වචන. ඔක තමයි ඇල්ෆබෙටිකල් ඕඩර් එක කියලා කියන්නේ. ඊට අමතරව ඊළඟ මේ අමුතු අකුරු වගේක් තේනවද? කැරක්ටර්ස් වගේක්. ගබොඩි සයින්ස් වගේ. අපි මේවට කියනවා ෆොනටික්ස් කියලා. ෆොනටික්ස් කියලා කියන්නේ වචනයක් ශබ්ද කරන විදිහ, උච්චාරණය කරන විදිහ ඔයාට අල්ලගන්න තියෙන මේ කැරක්ටර්ස් ටික තමයි ෆොනටික්ස් කියලා කියන්නේ. දැන් ෆොනටික්ස් දාලා තියෙන එක හේතුවක් මත. ඒ හේතුව තමයි English is not a phonetical language. ඒ කියන්නේ ෆොනටික්ස් වලින් කියවෙන්නේ ඒ වචනේ තියෙන ශබ්දනේ. එතකොට ඉංග්‍රීසි කියලා කියන්නේ ෆොනටිකල් ලැන්ග්වේජ් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔයා කටින් මේ වචනය කියන විදිහටම නෙමෙයි ස්පෙලිංස් උච්චාරණය කරන විදිහටම නෙමෙයි අක්ෂර වින්‍යාසය යෙදේ. හරිද? there are silent letters ශබ්ද වෙන්නේ නැති අකුරු තියෙනවා. හරි? එකම ශබ්දයට විවිධාකාරයේ ඕල්ටර්නේටිව් ස්පෙලිං සිස්ටම්ස් තියෙනවා. ඕල්ටර්නේටිව් කියන්නේ විකල්ප. එකම ශබ්දයට විකල්ප ස්පෙලිං සිස්ටම්ස්. ඒ කියන්නේ කියලා ඇදෙනකොට අපි ER යූස් කරනවානේ. ටීචර් අගට එන්නේ ER. හැබැයි ડોක්ටර් කියද්දි එන්නේ OR. ඔන්න ඕකින්ද වචනයක් බැලූ බැල්මට we can't say how it is pronounced. වචනයක් බලපු ගමන් අපිට කියන්න බෑ මේක උච්චාරණය වෙන්නේ මෙන්න මේ විදිහට කියලා. අන්න ඒක නිසා තමයි ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක්ට මේ වර්ඩ් එක ප්‍රොනවුන්ස් වෙන්නේ මෙන්න මේ විදිහට කියලා දක්වන්නේ මේ ෆොනටික්ස් වලින්. එතකොට මේ සෑම ෆොනටික් එකකටම තියෙන શબ્දයක්. හරිද? ෆොනටික්ස් දන්න අය ඒක දන්නවා. දැන් මේ අන්තිමටම ඕගොල්ලන්ට දීලා තියෙන මේ වගේ શબ્ද ටික මේ යටටම දියොත් මේ බලන්න මේ යට තියෙන බා එකේ තියෙනවා මෙන්න මෙහෙම ෆොනටික්ස් ටික දාලා. හරිද? ඒ දැන් මේ මුලින්ම තියෙන්නේ P PEN පෙන්නේ. එතකොට මේ highlight කරලා තියෙන්නේ මේ වචනේ කියවද්දි මුලට එන શબ્දය තමයි මේ ෆොනටික් එකේ තියෙන්නේ. P sound එකට P අකුර ලියනවා. B වලට B ලියනවා. T වලට T, D වලට D, K වලට C. දැන් K කියන sound එක ගත්තාම අකුරු දෙකක් තියෙනවානේ. C වල තියෙන්නේ K sound එක cat. ඊට අමතරව K අකුරේ තියෙන්නේ K sound එකනේ. අයි kite කියද්දි K. හැබැයි ෆොනටික්ස් වල තියෙන එක සිම්බල් එකයි. ඒක C අකුරෙන් පටන් ගත්තත් වචනේ ෆොනටික්ස් වලින් શબ્දය පෙන්නද්දි මෙන්න මේ K අකුර තමයි ලියන්නේ. ඒක K අකුරෙන් පටන් ගත්තත් වචනේ kite වගේ වර්ඩ් එකක් තිබ්බත් ෆොනටික්ස් වලින් පටන් ගන්නකොට ෆොනටික් වල තියෙන්නේ එක කියන શબ્දයට එක සිම්බල් එකයි එක කැරක්ටර් එකයි තියෙන්නේ. මෙන්න මේ K අකුර. ඊට පස්සේ G sound එකට G මේ බලන්න T අකුර කියන එක F වගේ 아무තු sign එකක් දාලා තියෙනවා. ඒකේ શબ્දේ මේ CH එකතු වුනහම එන්නේ ch ch ඊළඟට j බලන්න j කියන ෆොනටික් එක D අකුර ලියලා නිකන් තුනක් වගේ දාලා මේ බලන්න j f sound එකට f මයි b කියන එකට v දාලා තියෙනවා t th එකතු වුනහම එන શબ્දේ t ඒකට නිකන් මේ බලන්න බිඳුවක් වගේ ලියන මැද්දෙන් ඉරක් ගහලා ඊට පස්සේ මෙන්න මේ සිම්බල් එක බලන්න අමුතුම එකක් ඒක හය අනිත් පැත්තට ලියලා වගේ ඒකෙන් එන්නේ ද කියන sound එක this කියද්දී ද අල්දා යනවා වගේ ද ඒ શબ્දය තමයි එන්නේ. දැන් කොහොම හරි ෆොනටික්ස් කියන්නේ ඔන්න ඕවා. හරිද? එතකොට ෆොනටික්ස් දන්න කෙනා දන්නවා මේ වචනය කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. දැන් ඉතින් ඕක මතක තියාගෙන ඉන්න ඕනේ. දැන් අද වෙනකොට නම් හරිම ලේසි. අපි ඔන්ලයින් තියෙන
tool එකක් use කරනවා නම් වචන හොයන්න ඒකෙම තියෙනවා pronunciation pronounce කරන විදිහ. ඊළඟට dictionary එක මුලින්ම word එක තියෙනවා. ඊට පස්සේ phonetics වලින් කියවෙනවා මේ වචනය කොහොමද කියවන්නේ කියලා. ඊට පස්සේ word class එක තියෙනවා. word class එක කියලා කියන්නේ where this word is positioned in the language. ඔයාගේ භාෂාවේ කොතනද මේ වචනය ස්ථානගත වෙන්නේ? ඒ කියන්නේ එක noun එකක්ද, නාම පදයක්ද, කරන දෙයක්ද, verb එකක්ද, adjective එකක්ද, නාම විශේෂණයක්ද, adverb එකක්ද, ක්‍රියා විශේෂණයක්ද, conjunction එකක්ද, වාක්‍ය සම්බන්ධ කරන පදයක්ද, preposition එකක්ද, නිපාතයක්ද, pronoun එකක්ද. ඒ කියන්නේ සර්වනාමයක්ද? මෙන්න මේක තමයි ඊළඟට පෙන්නලා තියෙන්නේ. දැන් devote කියන verb එක මේ ද යි බ වි අකුරට මේකනේ O sound එකනේ මේ ඊ අකුර අනිත් පැත්ත ගහලා වගේ. හරි. එතකොට devote කියන word එක verb එකක් බව පෙන්නලා තියෙනවා. දැක්කද? word class එක දෙනවා. දැන් බලන්න හැම වචනයකම මේ word class එක තියෙනවා. මේ phonetics වලට පස්සේ noun, adjective, noun ඔය විදිහට word class එක සඳහන් වෙනවා. එහෙනම් devote කියන්නේ verb එකක් නම් කරන දෙයක්. ඊළඟට the verb එකක් නම් විවිධ forms තියෙනවානේ. ing form එක තියෙනවා, past tense එක තියෙනවා, past participle එක තියෙනවා, s form එක තියෙනවා. ඔය වගේ ඒ verb එකේම විවිධ ආකාර තියෙනවා. අන්න ඒක පෙන්වලා තියෙනවා ඊළඟට. devote කියන verb එක s form එක devotes. ඊට පස්සේ devoting ing form එක. ඊට පස්සේ devoted past tense එක ed එනවා නම් past participle එකත් ඒකමයි. ඔන්න ඔය විදිහට ඒ වචනේ තියෙන විවිධ ආකාර පෙන්වලා තියෙනවා. අන්න ඊට පස්සේ තමයි මේකේ meaning එකට අර්ථයට යන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර්ථය පෙන්වලා තියෙනවා. මේ බලන්න. give a lot of time or energy to something. මොකද්ද මේ devote වෙනවයි කියන්නේ? give a lot of time. දෙනවලු මොනවාද? lot of time ගොඩාක් කාලය දෙනවා. or energy. එහෙම නැත්නම් තමන්ගේ තියෙන ශක්තිය දෙනවා to something යම් කිසි දෙයකට. සිංහල තේරුම කැප වෙනවා කියන එක. හරි. යම් කිසි දෙයකට තමන්ගේ කාලය වගේම තමන්ගේ තියෙන ශක්තිය ශ්‍රමය දෙනවා කියලා කියන්නේ ඒකට කැප වෙනවා කියන එක. ඊට පස්සේ meaning එකට පස්සේ ඔයාලට දීලා තියෙනවා an example sentence. ඔයාලට දීලා තියෙන උදාහරණ වාක්‍යයක් so that you can identify the word and understand the word in context. ඒ කියන්නේ මේ වචනේ භාවිතා වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න තමයි ඔයාලට මේ උදාහරණේ දීලා තියෙන්නේ ඊට පස්සේ. මේ බලන්න. ඒක දීලා තියෙන්නේ italics වලින්. italics කියන්නේ ඇල අකුරින් දීලා තියෙන්නේ මේ. She devoted her life. ඇයගේ ජීවිතය කැප කළා to helping the poor. poor කියන්නේ දුප්පත් අය. දුප්පත් අයට උදව් කිරීමට ඇයගේ ජීවිතය කැප කළා. ඊට පස්සේ මේ past tense එක මේ verb එකනේ පෙන්නලා තියෙන්නේ. ඒකෙම තියෙන්න පුළුවන් තවත් word classes තියෙනවනේ. අන්න ඒව පෙන්නනවා. මේ adjective එක නාම විශේෂණේ devoted. උදාහරණයක් දීලා තියෙනවා if you are devoted to somebody or something. නෑ ඒක තේරුම පෙන්නලා තියෙනවා if you are devoted to somebody or something. somebody කියන්නේ යම්කිසි කෙනෙක්. something කියන්නේ යම්කිසි දෙයක්. ඔබ යම්කිසි කෙනෙකුට හෝ යම්කිසි දෙයකට devoted නම් ඒකේ තේරුම මොකද්ද? you love them very much. ඔයා ඒගොල්ලන්ට ගොඩක් ආදරේ කියන එක තමයි තේරුම. හරි. ඊළඟට මේ බලන්න සමහර words තියෙනවා there are more than one meaning. සමහර වචන වලට එක අර්ථයකට වඩා තියෙනවා. The meaning differs according to the context. ඒක එන අවස්ථාව. context එක කියන අවස්ථාවනේ. ඒක එන අවස්ථාව situation එක. අනුව තේරුම වෙනස් වෙනවා. ඒ වගේ වෙලාවට 1 2 කියලා දාලා තේරුම් දෙක දීලා තියෙනවා. dictate කියන වචනය ගන්න. dictate කියන වචනය මේකේ තියෙනවා verb එකක් ක්‍රියාවක් කරන දෙයක් කියලා. ඊළඟට ඒකේ තියෙන s form එක dictates, ing form එක dictating, past tense form එක dictated ඔය විදිහට දීලා තියෙනවා. පළවෙනි තේරුම say words so that another person can write them. පළවෙනි තේරුම dictate කරනවා කියන එකේ තේරුම තමයි say words වචන කියනවා so that එතකොට another person තවත් පුද්ගලයෙකුට can පුළුවන්ලු write them. ඒවා ලියා ගන්න. අයි ළමයි ඔයගොල්ලන්ට පොඩි කාලේ දෙන්නේ dictation කියලා. අසහා ලිවීම. ඉතින් dictate කියන්නේ verb එක. dictation කියන්නේ noun එක නාම පදේ. අසහා ලිවීම ඒ කරන ක්‍රියාව වෙන කෙනෙක්ට ලියා ගන්නට වචන කියවීම ඒක dictate කියලා දීලා තියෙනවා. example sentence එකක් දීලා තියෙනවා උදාහරණයක්. She dictated the letter to her secretary. She dictated the letter. ඇය ලියුමක් dictate කළාලු කාටද? to her secretary. ඇයගේ
සෙක්‍රටරි කියනවා අපි ලේකම්ට. දැන් මොකද්ද මෙතන තේරුම? ලේකම්ට ලියා ගන්න කියලා ලියුමක් කියවුවා කියන අදහස. ඇයි ඩික්ටේට් කියන්නේ අනිත් කෙනෙකුට ලියා ගන්න වචන කියන එකනේ. හැබැයි දෙවෙනි තේරුමකුත් දීලා තියෙනවා. දෙවෙනි තේරුම බලන්න ඒක හාත්පසින්ම වෙනස්. දෙවෙනි තේරුම මොකක්ද? tell somebody. යම්කිසි පුද්ගලයෙක්ට කියනවා that they must do something. ඔවුන් යම්කිසි දෙයක් කළ යුතුයි කියලා කියනවා. මෙන්න මේ දෙක කරන්න කියලා කියනවටත් කියනවා ඩික්ටේට් කරනවායි කියලා. ඒකත් verb එකක් තමයි. ක්‍රියාපදයක්. උදාහරණයක් දීලා තිනවා you can't dictate to me. ඒ කියන්නේ ඔයාට බෑ මට අණ කරන්න. මම කරන්න ඕන දේ ඔයාට කියන්න බෑ. You can't dictate me. Where I should go. Where I should go. මම යා යුතු තැන ඔයාට කියන්න අණ කරන්න අයිතියක් නැහැ. හරි? එහෙනම් මට එතනදී පෙන්වන්න ඕනුනේ සමහර වචන වලට there are more than one meaning. තනි meaning එකක් අර්ථයකට වඩා තියෙනවා. In those cases ඒ අවස්ථාවලදී they usually mention the first meaning by putting one and the second meaning by putting two. If there are more than two, they will go on. හරිද? දෙකකට වඩා තියෙනවා නම් තේරුම් දිගට මේගොල්ලෝ 3 4 ඒ විදිහට දාගෙන තේරුම දෙනවා. තේරුමත් එක්ක example word එකක් දෙනවා. දැන් මේකෙන් ඕගොල්ලන්ට පොතේ කිසිම activity එකක් දීලා නැහැ. නමුත් මේක අපි දැන් past papers කරන්න ගත්තාම ලබන සතියේ මෙන්න මේ જાතිය වෙනවා. ඒකින්ද තමයි මම ওই ටික කියලා තිබ්බේ. ඒකට මට ලේසි. past papers කරන්න ගියාම ආයි මුල ඉඳන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ටක් ගාලා මේක දැකපු ගමන් ඕගොල්ලන්ට තේරෙනවා dictionary page එකකට refer කරන්නේ කොහොමද කියලා. හරි. එතකොට මීට අමතරව බලමු මේකේ තියනවාද කියලා. සමහර dictionary pages වල මේ noun, verb, adjective කියලා සම්පූර්ණ වචනෙම දෙන්නේ නැහැ. noun එකක් නම් මේ capital N දාලා තියෙනවා. verb එකක් නම් capital V දානවා. adjective එකක් නම් adj දාලා තියෙනවා. adverb එකක් නම් adv දාලා තියෙනවා. හරිද? ඊළඟට මොනවද තව තියෙන්නේ? preposition එකක් නම් pre කියලා විතරයි දාලා තියෙන්නේ. conjunction එකක් නම් con කියලා දානවා. pronoun එකක් නම් pro කියලා දානවා. ඔය තමයි කෙටියෙන් කියන්නේ. සමහර dictionaries වල they give us synonyms and antonyms. යම්කිසි වචනයක් දීලා ඒකට සමාන වචනයක් දෙනවා. එතකොට සමාන වචනේ පෙන්වුම් කරන්නේ syn synonym. antonym එකක් නම් ant. ඒ කියන්නේ විරුද්ධ වචනයක් පෙන්නනවා නම් ඉස්සෙල්ලාම වචනය දානවා. ඒකේ word class එක දානවා. synonym කියලා දාලා syn කියලා දාලා සමාන වචනයක් දීලා තියෙනවා. ඔන්න ඔය විදිහටත් ඔයගොල්ලන්ට exam paper එකේ එන්න පුළුවන්. හරි? එහෙනම් ඒ ටික නිකන් මතක තියාගන්න. පොඩි අයිඩියා එකක් දෙන්න මම ඔයගොල්ලන්ට කිව්වේ. දැන් අද පාඩම ලබන සතිය අපි ලියන එසේ එකට සම්බන්ධයි. හරිද? හොඳම එසේ එකක් මේක එන්න පුළුවන් එසේ එකක් 10 වසරේදී විතරක් නෙමෙයි O level විභාගෙටත් ඔයගොල්ලන්ගේ එන්න පුළුවන් එසේ එකක් තමයි මේ ඉන්ටර්නෙට් එක අන්තර්ජාලය සම්බන්ධයෙන්. දැන් මේක විවිධ ආකාරයෙන් ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. ඔයාලට ටොපික් එක හම්බ වෙන්න පුළුවන් the advantages and disadvantages of the internet. අන්තර්ජාලයේ තියෙන වාසි සහ අවාසි. ඒ වගේම මේක ඔයාලට හම්බ වෙන්න පුළුවන් advantages and disadvantages of social media. social media කියලා කියන සමාජ මාධ්‍ය. ඒතර සමාජ මාධ්‍ය කියලා කියන අන්තර්ජාලයේ ඇතුලේ තියෙන එක කොටසක්. ඒ කොහොම වුණත් මේ එකම කරුණු ටික තමයි අපිට කියන්න වෙන්නේ. හරි? ඔයගොල්ලන්ගේ දැන් ටියුට් එකට මම එකක් දාලා තියෙනවා advantages and disadvantages of mobile phones. එතන අපි කතා කරන්න වෙන්නේ මේ දුරකථන mobile phones භාවිතය. ඒ කොහොම වුණත් මේ advantages and disadvantages ලියන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ රචනය ලියන එක අපිට මාරු විදිහට වැදගත් වෙනවා. ඒකින්ද මේක next week කරන්න නම් අද අපි කරුණු ටික රැස් කරගෙන ඉමු. අපිට දීලා තියෙන පොඩි ආටිකල් එකක්. පොඩි ලිපියක් දීලා තියෙනවා. ඒකේ උඩ මාතෘකාව දීලා තියෙනවා internet a boon or a bane කියලා. What is a boon? What is a bane? මේක අහනවා අන්තර්ජාලයේ boon එකක්ද? O කියන්නේ එහෙම නැත්නම් O කියන එකනේ. bane එකක්ද? the boon එකක් කියලා කියන මහත් වූ සෙතක්, වාසියක්, හොඳ දෙයක්, ආශිර්වාදයක්. මෙන්න මේ අදහස ලියා ගන්න. ඔතනම ලියා ගන්න ටක් ගාලා පැන්සලක් කරන්. හොඳ දෙයක්, ආශිර්වාදයක්, සෙතක් කියන එක තමයි මේ boon කියන්නේ. බේන් කියලා කියන්නේ ව්‍යසනයක්, හානියක්. මෙන්න මේ අදහස් තමයි තියෙන්නේ. දැන් මේ ආටිකල් එකේ නම තමයි internet a boon or a bane. අන්තර්ජාලය සෙතක්ද එහෙම නැත්නම් හානියක්ද? අපි බලමු කියලා. With the advent of the internet. advent එක කියලා කියන්නේ පැමිණීම of the internet.
අන්තර්ජාලයේ පැමිණීමත් සමග with කියන්නේ සමගනේ life has been made easier. life එක ජීවිතය has been made easier. easy කියනවා පහසුයි. has been made easier වඩා පහසු වෙලා තියෙනවා ජීවිතේ. easier කියලා කියන්නේ comparative form එකක් නේ. easy කියනවා පහසුයි, easier වඩා පහසුයි, easiest පහසුම. එහෙනම් ජීවිතේ වඩා පහසු වෙලා තියෙනවා with quick access. මොකක් සමගද ජීවිතේ පහසු වෙලා තියෙන්නේ? with quick access. quick කියනවා ෂණික. ෂණික ප්‍රවේශය to information. තොරතුරු වලට ෂණික ප්‍රවේශය. and the number of tasks සහ the number of tasks tasks කියලා කියන්නේ කාර්යයන් කර්තව්‍යයන් කියන එක ලියා ගන්න කර්තව්‍යයන් කාර්යයන් number of tasks කියලා කිව්වම කර්තව්‍යයන් ගණන that can be performed online online කියන්නේ මාර්ගගත ක්‍රමයටනේ ඒ කියන්නේ අන්තර්ජාලය භාවිතයෙන්නේ අන්තර්ජාලය භාවිතයෙන් perform කරනවා කියන්නේ මෙතන කරනවා කියන එක කළ හැකි කාර්යයන් සංඛ්‍යාව සහ තොරතුරු වලට ඉක්මන් ප්‍රවේශයත් සමග ජීවිතේ වඩා පහසු වෙලා තියෙනවලු අන්තර්ජාලයේ පැමිණීමත් සමග. ඔන්නෝක තමයි තේරුම. දැන් බලන්න මේ කියවලා මේ මීනින් එක එනවද ඔයාලට කියලා. With the advent of the internet, life has been made easier with quick access to information and the number of tasks that can be performed online. දැන් මේකේ තියෙන අමාරු විදියට අමාරු වචන සහ මේකේ sentence patterns ටික අමාරු. හරිද? Standard advanced. දැන් මේ මට්ටමට ඕගොල්ලෝ ලියන්න අවශ්‍ය නැහැ. මම අර ඊයේ ලිව්වේ යන ස්ටෑන්ඩඩ් එකක් ඒ මට්ටමට ලිව්වා නම් ඔයාට අනිවාර්යෙන්ම එසේ එකට පොඩ මාක් එකක් ස්කෝර් කරන්න පුළුවන්. නමුත් මේකේ තියෙන sentence patterns අපිට වැදගත්. ඒකෙන්ද මේකේ අමාරු වචන ටික ටක් ගාලා ලියා ගන්න ලබන සතිය ඕන වෙයි. ඊළඟට කියනවා දැන් ජීවිතේ පහසු වෙලා තියෙනවා කියලා කියන්නේ. ඔන්න දැන් විරුද්ධ අදහසක් දක්වනවා. but නමුත් is it only convenient? only කියන්නේ විතරයි කියන එක. convenient කියන්නේ පහසුයි. පහසුව විතරද? ඕ එහෙම නැත්නම් are there any negative effects? එහෙම නැත්නම් අපෙන් අහනවා are there තියෙනවද අහනවා. any කියන්නේ මොනවා හරි negative ඍණාත්මක හොඳ නැති දේවල්. effects කියන්නේ බලපෑම්. ඊළඟට තියෙන හොඳ වර්ඩ් එකක් associate. කෙනෙක්ව associate කරනවා කියන්නේ එයාත් සමග ගනුදෙනු කරනවා එයාව ආශ්‍රය කරනවා කියන එක. මෙතන මොකද්ද? associated with its use නේ. with කියන්නේ සමග its use කියන්නේ භාවිතය. එහි භාවිතය සමග ආශ්‍රය වෙන ඍණාත්මක බලපෑම් මොනවා හරි තියෙනවද? එහෙම නැත්නම් ඕ පහසුව විතරද කියලා අපෙන් අහනවා. බලන්න sentence එක කියවලා. But is it only convenient or are there any negative effects associated with its use? ඊළඟට කියනවා undoubtedly මේක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? මෙන්න මේ be silent. doubt එකක් කියන්නේ සැකයක් ගැටලුවක්නේ. එතකොට be එක එනවා. හැබැයි ඒක silent ශබ්ද වෙන්නේ නැහැ. අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ undoubtedly. ඉතින් කියනවා undoubtedly. doubt කියන්නේ සැකය නම් අන් දැම්මහම ඒකේ විරුද්ධ වචනය හැදෙනවා නිසැකවම. සැකයක් නැතුවම. හරි? නිසැකවම. ලියා ගන්න. මට word by word මතක් කරන්න බෑ. සැකයක් නැතුවම the internet has many positive effects. ඉතින් කිසිම සැකයක් නැහැ. අන්තර්ජාලය has කියන්නේ තියෙනවා many positive effects. ගොඩාක් ධනාත්මක බලපෑම් තියෙන බවට අන්තර්ජාලයේ සැකයක් නැහැ. එහෙම නැත්නම් නිසැකවම අන්තර්ජාලයේ ගොඩාක් positive effects හොඳ බලපෑම් තියෙනවා. as කියන්නේ හේතුව දක්වන්න කලින් දානවා අපි because එහෙම නැත්නම් as නිසා කියන එක. මොකක් නිසාද? Internet search engines have advanced to provide quick information retrieval systems, providing access to any kind of information for internet users within a very short time. දිග වාක්‍යයක් අපි කොටස් වලට කඩාගෙන බලමු meaning එක. Undoubtedly the internet has many positive effects. නිසකවම මේ අන්තර්ජාලයේ ධනාත්මක බලපෑම් ගොඩක් තියෙනවා. මොකක් නිසාද කියලා පෙන්නලා තියෙනවා as internet search engines. දැන් අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න නම් if you want to access the internet you need to have three things. Let's say four things. දේවල් හතරක් ඕනේ. You need a computer, you need a stable internet connection. පාඩ හොඳ internet connection එකක් අවශ්‍යයි, පරිගණකයක් අවශ්‍යයි. You need a web browser and a search engine. ඔය හතර ඕනේ. මොනවද තේරුම? If you are doing ICT, you know these things. තමාත් O level වලට ICT කළා. ඕගොල්ලොත් ICT කරනවා නම් මේ words දන්නවා.
අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න පරිගණකයක් තියෙන්න ඕනේ. ස්ටේබල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්, ඒ කියන්නේ අන්තර්ජාල සබඳතාවයක් තියෙන්න ඕනේ. ඊළඟට වෙබ් බ්‍රවුසර් එකක් තියෙන්න ඕනේ. වෙබ් බ්‍රවුසර් එක කියලා කියන්නේ ඔයාගේ කම්පියුටරේ එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන අපි ඉන්ටර්නෙට් එකට යන්න පාවිච්චි කරන Google Chrome, එතනින් ගියාම Apple ෆෝන් එකක් යූස් කරනවා නම් Safari, Opera, Firefox, Internet Explorer මේ වගේ නම් වලින් තියෙන අර අන්තර්ජාලයට පිවිසෙන්න භාවිතා කරන ඒ ඇප්ලිකේෂන් එක තියෙන්නේ. අන්න ඒක තමයි වෙබ් බ්‍රවුසර් එක කියලා කියන්නේ. ඊට පස්සේ වෙබ් බ්‍රවුසර් එකට ගියහම ඔයා ඉන්ෆෝමේෂන් ඔයාගේ තොරතුරු සර්ච් කරන්නේ කොහෙද? එක්ක Google එකේ, එහෙම නැත්නම් Yahoo එකේ, එහෙම නැත්නම් Bing එකේ ඔය මොකක් හරි එකක් පාවිච්චි කරනවනේ බ්‍රවුසර් එක ඇතුලේ සර්ච් කරන්න. අන්න ඒක තමයි සර්ච් එන්ජින් එක කියලා කියන්නේ. අපි සිංහලෙන් කියනවා සෙවුම් යන්ත්‍රය, සර්ච් එන්ජින්. සෙවුම් යන්ත්‍රය. හරි? සෙවුම් යන්ත්‍රය. එතකොට මේකේ කියනවා positive effects තියන්නේ ඇයි? අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර have advanced. ඒක දියුණු වෙලා තියෙනවා. වැඩි දියුණු වෙලා තියෙනවා. advance වෙලා තියෙනවා. මොකටද? to provide quick information. ඉක්මන් තොරතුරු ලබා දෙන්න. quick information retrieval systems. යමක් retrieve කරනවායි කියලා කියන්නේ යම් කිසි තැනක තියෙන දෙයක් නැවත අපිට ගන්නවා. retrieval systems කියන්නේ එහෙම නැවත අපිට ගන්න පද්ධති. තොරතුරු නැවත අපිට ගන්න පද්ධති. ඒ වේගවත් ඒවා දීලා තියනවලු මේ මෙහෙයුම් යන්ත්‍ර. providing access to any kind of information. ඕනෑම වර්ගයේ තොරතුරකට ප්‍රවේශය ලබා දෙන්න. for internet users. කාටද මේ ප්‍රවේශය ලබා දීලා තියෙන්නේ? අන්තර්ජාල පරිශීලකයන්ට. use කියනවා භාවිතා කරනවට, පරිශීලනය කරනවා භාවිතා කරනවා use. user පරිශීලකයා, users පරිශීලකයෝ within a very short time. තේරුම මොකද්ද? short time කියවම කෙටි කාලය. ඊටාම කෙටි කාලයකින් මේ අන්තර්ජාල පරිශීලකයන්ට ඕනෑම වර්ගයේ තොරතුරක් ලබා දෙන තොරතුරු අපිට ලබා ගැනීමේ පද්ධති ලබා දීලා තියෙනවලු මෙන්න මේ මෙහෙයුම් මොනවද කියන්නේ මෙහෙයුම් මොකද්ද මම කිව්වේ ළමයි search engines මෙහෙයුම් යන්ත්‍ර වලින්. ඒක නිසා මොකද්ද? නිසකවම අන්තර්ජාලයේ තියෙනවලු ගොඩාක් ධනාත්මක බලපෑම්. සරල අදහස තමයි අන්තර්ජාල පරිශීලකයන්ට ඕනෑම වර්ගයේ තොරතුරක් ඉක්මනින් ලබාගත හැකි වේගවත් තොරතුරු අපිට ලබා ගන්නා පද්ධති වලින් ඇඩ්වාන්ස් වෙලා තියෙන ඉඳ මේ සර්ච් එන්ජින්ස් අන්තර්ජාලයේ අනිවාර්යයෙන්ම නිසකවම මොනවද තියෙනවයි කියන්නේ ධනාත්මක බලපෑම් තියෙනවා. ඊට පස්සේ කියනවා in addition. දැන් ESS ලියද්දී අපි මේ connectives use කළා. in addition වෙනුවට අපි use කළේ additionally. අපි ESA එකේ ලිව්වා මේ additionally, moreover, furthermore, firstly, in conclusion ඔයගේ connectives ගොඩක් ලිව්වා. එතකොට මේ additionally කියන එකම තමයි in addition කියන්නේ. අමතරව. දැන් එයා කරුණු ටිකක් පෙන්නගෙන ආවා. මීට අමතරව මෙන්න මේ කාරණේ තියෙනවා කියලා පෙන්වන්න කලින් දානවා in addition. මීට අමතරව. It has paved the way. වේග කියන්නේ මාර්ගය. paved the way කියන්නේ මඟ සකස් කරලා තියෙනවා. එය මාර්ගය හරිගස්සලා තියෙනවලු for some of the most effective means of communication among people. Some of the most effective. වඩාත්ම ප්‍රබල. effect කියන්නේ බලපෑමට, effective කියන්නේ ප්‍රබල කියන එක. One of the most effective වඩාත්ම ප්‍රබලම means of communication, means කියන්නේ ක්‍රම. මොන ක්‍රමද? means of communication. communicate කරනවා කියනවා sannivedanයට. වඩාත්ම ප්‍රබල sannivedanය කරන ක්‍රම වලට මොකද්ද? මාර්ගය සකස් කරලා තියෙනවා. including ඒවට ඇතුළත් වෙනවා email chat and Skype. දැන් මේ ඉස්සෙල්ලා තිබ්බ ළමයි මේ Zoom නැති කාලේ මුලින්ම ඔය වීඩියෝ කොන්ෆරන්ස් වලට තීච්ච ඇප් එක තමයි Skype කියන්නේ. මේ ළඟදී ආයතනේ වහලා දැම්මා. ඇයි? යූසර්ස්ලා නැහැ. ඒක පරිශීලනය කරන්නේ නැහැ. Zoom එක ආවට පස්සේ ඒක නැගලා ගියා. ඊට පස්සේ Microsoft එකෙන් Teams ගැහුවා. ඒවත් එක්ක මේගොල්ලන්ට කම්පීට් කරන්න තරම් කරන්න බැරි වුණා. හැබැයි මුල් කාලේදී ඔය පිටරටට වීඩියෝ කෝල්ස් එහෙම ගත්තේ අපි Skype එකේ. හරි. So I know because my father also worked abroad. ඉතින් ඉස්සරම 90 ගණන් වල මේ එහෙ ඉන්නකොට ලියුම් තමයි යවුවේ. ඊට පස්සේ මොබයිල් ෆෝන්ස් ආවා. ඒතර මුල් කාලේ මොබයිල් ෆෝන්ස් වලින් හරි අමාරුයි කතා කරන්න. මුල්ම කාලේ දැන් මම ඔයාලට කෝල් එකක් ගත්තොත් මගෙනුත් සල්ලි කැපෙනවා. ඊට පස්සේ ගන්න කෙනාගෙන් විතරයි සල්ලි කැපෙන්නේ. එන්න එක ලාභදායී වුණා. ඉස්සර පිටරට කතා කරනකොට අපි අර IDD කියලා තියෙන කාඩ් වගේක් ඒක දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ සාමාන්‍ය
වලින් සාමාන්‍ය සල්ලි වලින් කතා කරන්න එකත් විනාඩියකට ලොකු ගාණක් යනවා. ඒතර ඒ කාලේ WhatsApp ඔය මුකුත් නැහනේ. ඊමෝ මොකක්වත් නැහැ මේ ස්මාර්ට්ෆෝන්ස් උත් නැහැ. I can remember in like 2007 2007 වල වගේ I was in grade 5 ඒ කාලේ එහෙම තමයි ඊට පස්සේ සාමාන්‍යයෙන් 2011 12 වෙනකොට අපි Skype වලින් කතා කළා එතකොට Skype දැන් වගේ ෆෝන් එක නෙමෙයි අර වෙබ් කැම් එකක් ගෙනහල්ලා ඒක තියලා කොහොම එන අමාරුවෙන් තමයි වැඩේ කළේ කොහොම හරි මේ Skype කියන්නේ වීඩියෝ කොන්ෆරන්ස් ඇප් එකක් අපිට Zoom වගේම මීටින්ග්ස් තියන්න පුළුවන් අනිත් කෙනත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් මේක ටිකක් පරණ ආටිකල් එකක්. දැන් මේකට වෙන වෙන උදාහරණ ඇඩ් වෙන්න ඕනේ. ඕගොල්ලෝ ඉන්නකොට අද වර්තමානයේ තියෙනවා දාලා ලියන්න ඕනේ. හරි. ටයිම්ලි විදියට ලියන්න ඕනේ කාලීන විදියට. ඉතින් මේකේ කියනවා ඊමේල් chat. දැන් Facebook chat වලට කලින් තිබ්බේ ඊමේල් chat. ඒ කියන්නේ ඔයත් ඔන්ලයින් ඉන්නවා නම් මාත් ඔන්ලයින් ඉන්නවා නම් ඊමේල් එකට ලොග් වෙලා නම් ඉන්නේ දෙන්නට chat කරන්න පුළුවන්. ඊමේල්ස් යවන්න නේ. ඊමේල්ස් යවන එක වෙනම එකක්. chat කරන්න පුළුවන්. හරි. සමහරවිට ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති Facebook එකේ වගේ email එක chat කරන්න පුළුවන්. හරි. And Skype. It has also enabled. Enable කරනවා කියන්නේ ඉඩ දෙනවා. It has also enabled. ඒ ඉඩ දීලා තියෙනවා businessmen. ඔයා businessmen මේ MEN බහුවචන use කරලා තියෙන plural form එක. ව්‍යාපාරිකයෝ to do online transactions. Online transactions කියන්නේ මේ මාර්ගගත ක්‍රමයට ගනුදෙනු කරන්න ඉඩ දීලා තියෙනවලු ව්‍යාපාරිකයන්ට with කියන්නේ සමග කාත් සමගද with their clients and customers. දැන් ඔය දෙගොල්ලා clients ලා කියන්නේ කවුද customers ලා කියන්නේ කවුද? දැන් ඕගොල්ලෝ ඇවිල්ලා ළමයි මගේ clients ලා. ඕගොල්ලෝ මගේ customers ලා නෙවෙයි. clients ලා කියලා කියන්නේ සේවාදායකයෝ. දැන් මම ඕගොල්ලන්ට මුදලට භාණ්ඩයක් දෙන්නේ නැහැ නේ. I'm not giving you a product. I'm giving you my service. මම ඕගොල්ලන්ට දෙන්නේ මගේ service එක සේවය. එතකොට මේ සේවය ගන්න ඕගොල්ලෝ ඇවිල්ලා මගේ clients ලා. හැබැයි සමහරලාට online වලින් business කරන කට්ටිය බඩු විකුණනවා. එතකොට ඒගොල්ලෝ විකුණන්නේ product එකක්. ඒගොල්ලන්ට ඉන්නේ customers ලා පාරිභෝගිකයෝ. ඔක තමයි පැහැදිලි වෙනස. එතකොට ඔවුන්ගේ with their clients කිව්වහම සේවාදායකයෝ ඔවුන්ගේ සේවාදායකයෝ සහ customers කියන්නේ පාරිභෝගිකයෝ. ඔවුන්ගේ සේවාදායකයෝ සහ පාරිභෝගිකයෝ සමග online transactions මාර්ගගත ක්‍රමයට ගනුදෙනු කරන්න පුළුවන්ලු without meeting them. ඔවුන්ව හමු වෙන්නේවත් නැතුව. ඊළඟට ආයි දාලා තියෙනවා in addition මේකට අමතරව. In addition to these කිව්වම මේවාට අමතරව. It has also allowed ඒ වගේම ඉඩ දීලා තියෙනවලු the exchange of ideas and materials among scientists, university professors and students. ඒ වගේම අන්තර්ජාලයේ ඉඩ දීලා තියෙනවලු the exchange of ideas. ideas කියන්නේ අදහස්. What is to exchange? exchange කියන්නේ බෙදා ගන්නව එහෙම නෙමෙයි ඈ. බෙදා ගන්නව share. exchange කියන්නේ හුවමාරු කරගන්න. හුවමාරු කරගන්න. exchange of ideas අදහස් වල හුවමාරු කර ගැනීමට ඉඩ දීලා තියෙනවලු and material සහ material කියන්නේ ද්‍රව්‍යනේ. දැන් මෙතන අදහස ඔයාට ඉන්ටර්නෙට් එකෙන් හුවමාරු කරගන්න පුළුවන් දේවල්. ඒ මොනවාද? ඉන්ටර්නෙට් එක හරහා PDFs, video files, images මේ වගේ දේවල් තමයි මෙතන materials කියලා කියන්නේ. එතකොට මේ අන්තර්ජාලයේ ඉඩ දීලා තියෙනවලු the exchange of ideas and materials among scientists, university professors and students. විද්‍යාඥයෝ අතර යුනිවර්සිටි ප්‍රොෆෙසර්ස් කියනවා අපි මහාචාර්යවරුන්ට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ සිසුන් අතරේ මැටීරියල්ස් ඒ කියන්නේ ඔය අන්තර්ජාලය ඔස්සේ අපිට හුවමාරු කරගන්න පුළුවන් දේවල් වීඩියෝ ෆයිල්ස් PDFs එන්නේ වගේ දේවල් සහ අදහස් හුවමාරු කරන්න ඉඩ දීලා තියෙනවා. It has also provided servers, resource centers and online tools for their research and scholarly activities. ඒ වගේම ලබා දීලා තියෙනවලු servers මේකට මම සිංහල වචන නම් දන්නේ නැහැ. ඇත්තටම මේ බලලා කියන්නම් සර්වර් එකක් කියලා. ඔයගොල්ලෝ දන්නවද ඉන්ටර්නෙට් සර්වර්ස්? දැන් අපි මේ ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන ෆොටෝස් වීඩියෝස් කොහෙද ගබඩා වෙලා තියෙන්නේ? ඒවා තියෙන ඉන්ටර්නෙට් සර්වර්ස් වල. එතකොට දැන් ඔයගොල්ලෝ මේ Google එකේ ඇහුවොත් එමේ ඉන්ටර්නෙට් සර්වර්ස් කියලා අන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර ඇමරිකාවේ තියෙන අක්කර ගානක් ලොකු ඩිස්ක්ස් තැටි තියෙන්නේ. ඒවා නිතරම රොටේට් වෙනවා. කැරක් තියෙන්නේ. හරිද? අර සර්වර්ස් ඩවුන් වුණාම අපිට Facebook කොහෙවත් යන්න බැරි වෙන්නේ.
හරි ඒ බෑ තමයි දත්ත ගබඩා වෙලා තියෙන්නේ. ඉටරේට් සර්වර්ස් කියලා පොඩ්ඩක් ගහලා බලන්න. ලොකු නිකන් ඩිස්ක් වගේක් ඉන්නේ නිකන් අර කැරකෙන එහෙම. ඒතර ඒ වගේ ඒවා ලබා දීලා තියෙනවලු ඒ වගේම රිසෝස් සෙන්ටර්ස්. රිසෝස් සෙන්ටර්ස් කියන්නේ මොනවද? රිසෝස් එකක් කියනවා අපි මේ සම්පත් වලට. මේ සම්පත් මධ්‍යස්ථාන. ඔය ලබා ගන්න පුළුවන් දේවල් and online tools. මෙතන tools කියලා කිව්වහම ඔය ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ භාවිතා කරන ඕනෑම යමක්. මොනවටද? For their research and scholarly activities. රිසර්ච් කියනවා පර්යේෂණ වලට ඔවුන්ගේ පර්යේෂණ සහ ස්කොලර්ලි කිව්වහම නිකන් අධ්‍යාපනික ඇකඩමික් වගේ අධ්‍යාපනික සහ රිසර්ච් පරීක්ෂණ වලට මෙන්න මේ කියපු දේවල් ලබා දීලා තියෙනවලු. එතකොට ඔන්ලයින් ටූල්ස් කියන එක විස්තර කළොත් දැන් මම රිසර්ච් එකක් කරනවා මම පරීක්ෂණයක් කරනවා. එතකොට මම මේකට පාවිච්චි කරනවා AI. එතකොට මට chat GPT, Claude මෙන්න මේ වගේ AI use කරනවා නම් ඒවා තමයි ඔන්ලයින් ටූල්ස් කියන්නේ. හරි. ඒවා තමයි ඔන්ලයින් ටූල්ස් කියන්නේ. දැන් අපිත් AI use කරනවානේ. දැන් ඔයගොල්ලන්ගේ grade 11 වලට ගියාම ඔයගොල්ලන්ට අනුමාන දෙන්නේ මම එහෙමයි. කෙලිම Claude එකට තමයි අප්ලෝඩ් කරන්නේ ඔයගොල්ලන්ගේ අවුරුදු 5ක 6ක පාස් පේපර්ස් අප්ලෝඩ් කළා ඊට පස්සේ මම නෙවෙයි AI තමයි ගෙස් කරන්නේ. මෙන්න මේ ඒරියාස් වලින් එන්න පුළුවන් කියලා මිනිස්සු කරනවට වඩා ඒක මාර එෆිෂන්ට්. හරි අපිටත් ගෙස් කරන්න පුළුවන් ඒවත් දෙනවා. ඉතින් ඒ වගේ පාවිච්චි කරන ටූල්ස් මොනවාද? ඒවා තමයි ඔන්ලයින් ටූල්ස් කියන්නේ. හරි. ඊළඟට මෙන්න මෙහෙම කියනවා. moreover කියන්නේ මීට අමතරව එහෙම නැත්නම් තවදුරටත් කියනවා නම් millions of books, journals and other material have been made available online through the internet which have enabled people to learn all sorts of new things. ඊට පස්සේ කියනවා moreover ඊට අමතරව millions of books මිලියන ගණනක් පොත්පත් journals කිව්වහම වාර්තා and other materials සහ අනෙකුත් දේවල් have been පවතිනවා ගන්නනවා කියන්නේ online through the internet මොකක් හරහාද through කියන්නේ හරහා අන්තර්ජාලය හරහා which have enabled ඒක enable කරලා තියෙනවා ඉඩ දීලා තියෙනවා මිනිස්සුන්ට people to learn all sorts of new things all sorts of කියලා කිව්වම සියලුම වර්ගයේ sorts කියන්නේ වර්ග synonym එකක් සමාන වචනයක් kinds වර්ග all kinds of එහෙම නැත්නම් all sorts of new things සියලුම වර්ගයේ අලුත් දේවල් ඉගෙන ගැනීමට මිනිස්සුන්ට ඉඩ දීලා තියෙනවලු අන්තර්ජාලය හරහා ගන්න පවතින ඔන්ලයින් ගන්න පවතින මිලියන ගණනක් පොත්පත් වාර්තා සහ අනෙකුත් දේවල්. ඊට පස්සේ කියනවා along with these positive things මේ ධනාත්මක දේවල් සමගම the internet can have negative effects. අන්තර්ජාලයට තියෙන්නට පුළුවන්. have කියන්නේ තියෙනවනේ can පුළුවන්. අන්තර්ජාලයේ තියෙන්නට පුළුවන්ලු negative effects. effects කියන්නේ බලපෑම්. ඍණාත්මක බලපෑම් තියෙන්නත් පුළුවන්ලු. to අගට දැම්මම බලපෑම් තියෙන්නත් පුළුවන් වෙනවා. one such negative effect. one කියන්නේ එකක්, such කියන්නේ එවැනි. එවැනි එක් ඍණාත්මක බලපෑමක් නම් කොහොමද කියලා තියෙන්නේ? one such negative effect is the misinformation that it may provide. What is misinformation? Information කියනවා තොරතුරු වලට, misinformation කියනවා ව්‍යාජ තොරතුරු. හරි. දැන් කියන්නේ ඍණාත්මක බලපෑම් කියන්නේ එවැනි එක් ඍණාත්මක බලපෑමක් විය හැකිලු the misinformation ව්‍යාජ තොරතුරු that it may provide. ළමයි ලියලා තියෙන්නේ may provide කියලා. මේ කියන එකෙන් පෙන්නන්නේ විය හැකියාවක්. හැමතිස්සෙම ව්‍යාජ තොරතුරු දෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. provide කියන්නේ ලබා දෙනවා. අන්තර්ජාලයෙන් ලබා දෙන්න පුළුවන්. ව්‍යාජ තොරතුරු. ඒක එවැනි එක් ඍණාත්මක බලපෑම. Many people ගොඩාක් මිනිස්සු trust විශ්වාස කරනවා. විශ්වාස කරනවට අපි කියනවා trust. ගොඩාක් මිනිස්සු විශ්වාස කරනවා the internet for information. තොරතුරු සඳහා අන්තර්ජාලය ගොඩාක් මිනිස්සු විශ්වාස කරනවා. Students use it for research. සිසුන් භාවිතා කරනවලු ඒ පරීක්ෂණ වලට, තමන්ගේ පරීක්ෂණ කටයුතු වලට research එහෙම නැත්නම් හොයා බලන්න යම් කිසි දෙයක් ගැන. ඒකටත් අපි කියනවා research කරනවා කියලා. To help them ඔවුන්ට උපකාර කරගන්න with their homework. ඔවුන්ගේ ගෙදර වැඩවලට. while කියන්නේ අතරේ adults වැඩිහිටියෝ ඒ අතරේ වැඩිහිටියෝ use it ඔවුන් ඒ භාවිතා කරනවා to find information on things ඔවුන් භාවිතා කරනවා තොරතුරු හොයන්න දේවල් ගැන මොනවාද දේවල් කියලා ඔන්න පෙන්නලා තියෙනවා such as කියලා දාලා උදාහරණ
මෙඩිකල් කියලා කියන්නේ මේ ඖෂධ වලට මේ ලෙඩ රෝග වලට සම්බන්ධ දේවල් and financial advice. financial කියලා කියන්නේ මූල්‍යමය මුදල්මය ඒ advice කියන්නේ මෙතන මේ අවවාද වලට වඩා නිකන් උපදෙස් කියන අදහස. අවවාද වලට තමයි අපි advice කියන්නේ. නමුත් මේ අවස්ථාවන් නිකන් උපදෙස් ලබා ගන්න. හරි. ඒ කියන්නේ මූල්‍යමය උපදෙස් සහ අර මේ වෛද්‍යමය උපදෙස් ලබා ගන්න කවුද පාවිච්චි කරන්නේ? වැඩිහිටියෝ පාවිච්චි කරනවා. The internet for all its wondrous abilities කියනවා හැකියාවන් වලට. හැකියාවන්. ලියා ගන්න words vocabulary book එකට දාගන්න පැත්තකින් තියාගන්න ළඟින්. wonder කියනවා අපි පුදුමයට. wondrous කියලා කියන්නේ පුදුමාකාර. wonderful වගේ තමයි. wonderful කියන්නේ පුදුමාකාර. ඉතින් මේක කියනවා මේ අන්තර්ජාලය for all its wondrous abilities. එහි තියෙන සියලුම පුදුමාකාර හැකියාවන් ඒවා හැම තිබියදී still කියන්නේ තවම unreliable. reliable කියන විශ්වාස කරන්න පුළුවන්. විශ්වාස කළ නොහැකි නම් අපි කියනවා unreliable. විශ්වාස කළ නොහැකි. විශ්වාස කළ නොහැකිලු තවමත් අන්තර්ජාලය. ඇයි? due to කියන්නේ නිසා. මොනවා නිසාද? bogus sites. bogus කියලා කියන්නේ බොරු, ව්‍යාජ වෙබ් අඩවි. ව්‍යාජ වෙබ් අඩවි නිසා මේ අන්තර්ජාලයේ කොතරම් පුදුමාකාර හැකියාවන් තිබ්බත් තවම ඒ විශ්වාස කළ නොහැකිලු due to කියන්නේ නිසා. මොනවා නිසාද? bogus sites. ව්‍යාජ වෙබ් අඩවි නිසා. and misinformation අපිට කලින් හම්බුණා. ව්‍යාජ තොරතුරු නිසා. ඊට පස්සේ ඊළඟ නෙගටිව් ඉෆෙක්ට් එක කියනවා ඍණාත්මක බලපෑම addiction to the internet. අන්තර්ජාලයට තියෙන ඇබ්බැහිය is another negative effect. ඒක ඇවිල්ලා තවත් ඍණාත්මක බලපෑමක්. හරි. ඊට පස්සේ කියනවා many cases ගොඩාක් සිද්ධීන්. මෙතන cases කියලා කියන්නේ සිද්ධි. ගොඩාක් සිද්ධි have been reported. වාර්තා වෙලා තියෙනවා. where the addiction to online social networks. social networks කියන්නේ සමාජ ජාලනේ. සමාජ ජාල වලට තියෙන addiction එක. what is addiction? ඇබ්බැහිය. such as Facebook, Twitter and online games. such as කියලා දාලා උදාහරණ පෙන්නලා තියෙනවා සමාජ මාධ්‍ය වලට. ප්‍රසිද්ධම එක Facebook, Twitter එක දැන් කොහොමද තියෙන්නේ? දැන් තියෙන X කියලා. ඉලෝන් මස්ක් මේක සල්ලි වලට ගත්තාම ඩොලර් බිලියන 45කට දැන් අවුරුදු 2කට 3කට කලින් දැන් තියෙන X app කියලා. කලින් තිබෙ Twitter කියලා අර කුරුල්ලෙක් නිල් පාට කුරුල්ලෙක්ගේ සිම්බල් එක තිබ්බේ. and online games ඒ වගේම මේ online ගහන games have affected වෙනවා කියන්නේ බලපානවා. have affected කියලා කිව්වහම බලපාලා තියෙනවලු. the studies and day to day work. අධ්‍යයන කටයුතු වලට සහ day to day work කියන්නේ එදිනෙදා කරන වැඩ වලට especially විශේෂයෙන්ම of students විශේෂයෙන්ම සිසුන්ගේ. moreover මොනද දැන් තවදුරටත් කියනවා the convenience පහසුව. moreover the convenience of the internet. තවදුරටත් කියනවා නම් මේ අන්තර්ජාලයේ පහසුව has allowed ඉඩ දීලා තියෙනවලු මිනිස්සුන්ට to become less active. active කියනවා ක්‍රියාශීලී නම්. less නම් අඩුයි. less active ක්‍රියාශීලී අඩු වෙන්න මිනිස්සුන්ට මග සලස්වලා තියෙනවා ඉඩ දීලා තියෙනවලු මෙන්න මේ ඇති කරලා තියෙන පහසුව. අපි බලමු මේක වෙලා තියෙන්නේ කොහොමද කියලා. පළවෙනි එකේ කියනවා as people are able to shop online. as කියන්නේ නිසා. people are able කියන්නේ හැකි. මොකක්ද හැකි වෙලා තියෙන්නේ? to shop online. online shop කරන්න කියන්නේ මෙතන verb එක ක්‍රියාව. බඩු මිලදී ගන්න. මිනිස්සුන්ට online මාර්ගගත ක්‍රමයටම බඩු මිලදී ගැනීමේ හැකියාව තියෙන නිසා and with the amount of time they spent on checking emails සහ amount of time කියන්නේ ඔවුන් ගත කරන කාලය to check emails තමන්ගේ emails check කරන්න පරීක්ෂා කරන්න ගත කරන කාලය and surfing the world wide web
world wide web එක surfing කියලා කියන්නේ නිකන් මේ පරිශීලනය කරනවා කියන අදහස මෙතන. පරිශීලනය කරන ඒ කාලයත් එක්ක they have become less active. ඒගොල්ලෝ ක්‍රියාශීලී අඩු වෙලා තියෙනවා. causing කියන්නේ ඇති කරමින්. ඇති කරනවට කියනවා causing ඇති කරමින් මොනවා ඇති කරමින්ද ඒගොල්ලෝ lazy වෙලා තියෙන්නේ නිකන් less active වෙලා තියෙන්නේ. ක්‍රියාශීලී බව අඩු වෙලා තියෙන්නේ many health problems ඇති කරමින් ගොඩක් සෞඛ්‍ය ගැටලු ඇති කරමින්. මෙන්න මේ world wide web කියලා කියන්නේ අපි මේකට සිංහලෙන් කියනවා ළමයි මේ world කියන්නේ නම් ලෝකෙට. හැබැයි මේකේ සිංහල ටර්ම් එක විශ්ව විසිරි වියමන world wide web. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකම තමයි. ලෝකේ පුරා මිලියන ගණනක් මේ කම්පියුටර් සම්බන්ධ කරලා හදපු ඒ ජාලයට අපි කියන world wide web කියලා. ඉස්සර නම් ඔය මේ වෙබ්සයිට් එකකට යනකොට අනිවාර්යෙන්ම ඉස්සරහට එන කෑල්ලක් තියෙනවා. www. ඒක අනිවාර්යෙන් ගහන්න ඕනේ. www.rupawahini.lk. අර www කියලා කියන්නේ world wide web කියන එක. ඒක කෙටි කරලා තියෙන්නේ. හරි. ඉස්සර ගොඩාක් මේ වෙබ්සයිට්ස් වලට දැන් වගේ නේ මුලට එනවා www. කියන එක. එතකොට මේ මේකත් පොඩි මේ වීලු සාගත දේ තමයි දැන් මේක මේ කෙටි කරන්නේ කියන්න ලේසි වෙන්නනේ. www කියනකට වඩා ලේසි world wide web කියන එක. කියලා බලන්න. හරි. www කියනකට වඩා ලේසි. කොහොමනේ කෙටි කරන්නේ www. එහෙම තමයි ලියන්නේ. එතකොට ඊට වඩා ලේසි world wide web කියන එක. නේද? එතකොට they have become less active. මේ අන්තර්ජාලය කියන එකම තමයි ඉතින් ඒක සැරි සැරීම නිසා ඔවුන්ට සෞඛ්‍ය ගැටලු ඇති කරමින් ඔවුන් වඩා අඩු ක්‍රියාශීලී බවකට ලක් වෙලා තියෙනවා. ඊළඟට කියනවා sociologists. sociology කියලා කියන සමාජ විද්‍යාව. සමාජ විද්‍යාව. So I've done sociology for the first and second semesters of my university. University එකේ පළවෙනි සහ දෙවෙනි semesters වලට මේ first year එකේ මම කළා sociology. එතකොට සමාජ විද්‍යාව සමාජ විද්‍යාඥයාට කියන sociologist කියලා. ඒගොල්ලෝ පරීක්ෂණ කරන්න තමයි සමාජය සම්බන්ධයෙන්. පවුල් ඒකක හරි පාරේ ඉන්නව හිඟන්නව ගැන ඔන්න ඔය විදිහට ඒ වගේ අර මිනිස්සු ගැන පරීක්ෂණ කරන කට්ටිය සත්තු ගැන මිනිස්සු සහ ප්‍රජාවන් ගැන කමියුනිටිස් ගැන පරීක්ෂණ කරන පිරිසට අපි කියනවා sociologists කියලා. සිංහල තේරුම සමාජ විද්‍යාඥයෝ. ඒතර මේ සමාජ විද්‍යාඥයෝ have also warned warn කරලා තියෙනවා කියන්නේ මොකක්ද? warn කරනවා කියන්නේ අනතුරු අඟවනවා. අනතුරු අඟවලා තියනවලු සමාජ විද්‍යාඥයෝ. ඉතින් මේ සෝෂියොලොජි කියද්දි සෝෂියොලොජිස්ට් කියද්දි සමාජ විද්‍යාඥයෝ කියද්දි මට මතක් වෙනවා මේ අපේ යුනිවර්සිටි එකේ තමයි ඉන්දියාවේ හොඳම සමාජ විද්‍යාඥයා ලංකාවේ මේ එයා නැති වුණා. මහාචාර්ය මේ නන්දසේන රත්නපාල. එයාගේ ප්‍රසිද්ධ පොතක් තියෙනවා ළමයි The Beggar කියලා. හරිද? ලංකාවේ යාචකයෝ ගැන කරපු ලොකු පරීක්ෂණයක්. ඒක මාරයි කියන්නේ එයා එතෙන්දි කරන්නේ මේ participant observation කියලා තියෙන ක්‍රමයක්. observe කරනවා කියන්නේ මොකද්ද? නිරීක්ෂණය කරනවානේ. participate කියන්නේ සහභාගී වෙනවා. participant observation. එයා ඒ කරපු පරීක්ෂණයේ ස්වභාවය. ඒ කියන්නේ එයා ඒ ප්‍රජාව ඇතුළට යන්න ඕන ගිහිල්ලා ඒකේ සමාජිකයෙක් වෙලා ඉන්න ඕන. මෙයා අවුරුද්දක් තිස්සේ ওই කැම්පස් එකේ ඉස්සරහම වෙස් වලාගෙන හිඟන්නෙක් වගේ ඉඳලා තියෙනවා මේ පරීක්ෂණය කරන්නේ. අවුරුද්දක් හරි දෙකක් හරි මට මතක නැහැ. ඉඳලා තමයි මේ යාචකයෝ ගැන කරපු මේ ප්‍රසිද්ධ ඒක ඇවිල්ලා පරීක්ෂණයක්. මේ එයා සෝෂියොලොජිස්ට් කෙනෙක්. අන්න එහෙම තමයි සෝෂියොලොජිස්ට්ලා මේ පරීක්ෂණ කරන්නේ. එයාගේ නම ප්‍රොෆෙසර් නන්දසේන රත්නපාල යා නැති වුණා. අපේ යුනිවර්සිටි එකේ ඉඳි. හරි. ඒගොල්ලෝ සමාජ විද්‍යාඥයෝ අනතුරු අඟවලා තියෙනවලු about the gradual decrease. gradual කියලා කියන්නේ ක්‍රමානුකූල decrease එක. පහත වැටීම. increase නම් වැඩි කරනවා. decrease නම් අවම කරනවා. ඒක gradual නම් ක්‍රමානුකූලව මෙහෙම එකම විදිහට ඕම පහත් වෙනවා. එතකොට මේ සමාජ විද්‍යාඥයෝ අනතුරු අඟවලා තියෙනවලු මෙන්න මේ gradual decrease එක. ඒ කියන්නේ එක දිගට අඩුවීම of interpersonal relationships. interpersonal කියලා කියන්නේ අන්තර්පුද්ගල what is relationships? සබඳතා. among කියන්නේ අතර family members
පවුලේ සමාජිකයන් අතරේ තියෙන අන්තර්පුද්ගල සබඳතාවල ක්‍රමානුකූල අඩුවක් ගැන අනතුරු අඟවලා තියෙනවලු සෝෂියෝලොජිස්ට්ලා මේ සෝෂියෝලොජිස්ට්ලා ඒ කියන්නේ සමාජ විද්‍යාඥයෝ due to කියන්නේ නිසා මොකක් නිසාද due to excessive use of the internet excessive කියන්නේ අධික භාවිතය of the internet එහෙනම් මේ අන්තර්ජාලයේ තියෙන අධික භාවිතය නිසා සමාජ විද්‍යාඥයන් අනතුරු අඟවලා තියෙනවා මේ අන්තර්පුද්ගල සබඳතා පවුලේ සමාජිකයන් අතරේ තියෙන ඒවා ක්‍රමානුකූලව පහත වැටෙනවා කියන්නේ among the negative effects ඊළඟට එනවා among the negative effects among කියන්නේ අතරේ මේ ඍණාත්මක බලපෑම් අතරේ cyber bullying is another aspect which cause stress and anxiety to many victims මොකද words ටිකක් තියෙනවා cyber bullying කියලා කියන්නේ දැන් මේ cyber කෑල්ල දාන්නේ අන්තර්ජාලය ඔස්සේ සිද්ධ වෙන ඕනෑම දෙයකට අපි දානවනේ මුලට cyber කෑල්ල cyber අවකාශය අපි කියන්නේ සිංහලෙනුත් ඒක සිංහලෙන් කියන්නේ සයිබර් කියලාම තමයි සයිබර් අවකාශය. ඒ කියන්නේ අන්තර්ජාලය. ඒතර සයිබර් බුලියින් කරනවායි කියලා කියන අඩන්තේට්ටම් කරනවා හිරිහැර කරනවා. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ කරන හිරිහැර. is another aspect එකක් කියලා කියන්නේ පැතිකඩක්. ඒක තවත් පැතිකඩක්ලු. බුලියින් කියන්නේ හිරිහැරය. ing දැම්මම හිරිහැර කිරීම. අන්තර්ජාලය ඔස්සේ හිරිහැර කිරීම. ඒ කියන්නේ cyber bullying කියන එක is another aspect. ඒක ඇවිල්ලා තවත් පැතිකඩක්ලු which cause stress. cause කියන්නේ ඇති කරනවා. මොකක් ඇති කරනද? stress එක. ආතතිය ඇති කරන. and සහ anxiety බය ඇති කරන. to many victims. the අපරාධය කරන අපරාධකරුවා ඇවිල්ලා criminal. අපරාධයට ලක් වෙන කෙනා එයාට කියනවා victim කියලා අපි සිංහලෙන් කියනවා වින්දිතය. එයාට තමයි හිරිහැරය වෙන කෙනා. හිරිහැරය කරන කෙනා ක්‍රිමිනල් කෙනෙක්, අපරාධකරුවෙක්. හිරිහැරයට භාජනය වෙන කෙනා victim, වින්දිතෙක්. දැන් මේකේ කියනවා among the negative effects මේ ඍණාත්මක බලපෑම් අතරේ cyber bullying. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ හිරිහැර කිරීම is another aspect. එය තවත් පැතිකඩක්ලු which cause stress and anxiety to many victims. ගොඩාක් වින්දිතයන්ට බය සහ ආතතිය ඇති කරන තවත් පැතිකඩක්ලු අන්තර්ජාලය ඔස්සේ හිරිහැර කිරීම. මම හිතනවා තේරෙනවා ඇති කියලා. තේරෙනවා අනිවාර්යෙන්ම. ඒ සෙන්ටෙන්ස් එක කියවලා බලන්න අදහසම ආයි එනවද කියලා. හරි. ඊට පස්සේ කියනවා sometimes සමහර වෙලාවට people are robbed. rob කියන හොරකම් කරනවට. verb එක ක්‍රියාව. හොරකම් කරනවා. people are robbed. passive voice use කරලාදී. මිනිස්සු හොරකම් කරනව නෙමෙයි මිනිස්සු හොරකම් කිරීමට භාජනය වෙනවා. මොකද passive voice ලිව්වහම අපි මුලට ගන්නේ මෙන්න මේ ක්‍රියාවට භාජනය වෙන කෙනානේ. are robbed. be verb එකක් එක දාලා තියෙන past participle එකක්. ඔන්න දැන් තව පොඩ්ඩෙන් අපිට passive voice ලියන්න තියෙනවා. හරි මේකෙන් පස්සේ. පයි පොඩ්ඩක් මතක් කරගන්න තියෙන්නේ අපි කරපු පාඩම් ටික. revision activity එකක් තියෙනවා. සමහර වෙලාවට මිනිස්සු සොරකමට ලක් වෙනවා. ඒකයි මේ කියන්නේ. of their identities. සොරකමට ලක් වෙන්නේ ඔවුන්ගේ identities. ඔයගොල්ලෝ ගාවත් තියෙනවනේ ID card එක. නේද? තාම නෑනේ. තාම නෑ නේද? දැන් ළඟදී හම්බ වෙනවා yes. ළඟදී හම්බ වෙනවනේ O level ලියන කාලේ. ID කියන වචනේ මොකද්ද කෙටි කරලා තියෙන්නේ? identity. අනන්‍යතාවය. එහෙනම් සොරා ගැනීමට ලක් වෙන්නේ මිනිස්සුන්ගේ අනන්‍යතාවය and සහ their possessions. possessions කියන්නේ මොනවාද? Tamanට අයිති දේවල්, සන්තක දේවල්. දැන් මොනවාද? ළමයි. identity theft කියන්නේ මේ identity එක මේ ගන්නවයි කියන්නේ අනන්‍යතාවය ගන්නවයි කියලා කියන්නේ මේ උදාහරණයක් මම මේ කියන්නේ for example හිතනවා Facebook එකේ profile එකක් හදලා දිනවනම් ඕන කෙනෙක්ට access කරන්න පුළුවන්. ඔයාගේ photos ටිකත් ඒකේ තියෙනවා. ඔයාගේ නමක් තියෙනවා. ඔයාගේ ඉස්කෝලේත් දාලා තියෙනවා. උපන්දිනෙත් දාලා තියෙනවා. සමහරලාට නෑදෑයන්ටත් දාලා තියෙනවා relationship status. ඒවත් දාලා තියෙන. ඉතින් ඔය ඔක්කොම ටික අරගෙන ඔයා වගේම තව Facebook account එකක් හදලා ඒකට ඔයාගේ යාළුවන්වම add කරගෙන යාළුවන්ගෙන් සල්ලි ඉල්ලනවා වෙන වෙන වැඩ කරනවා. එතකොට එතෙන්දී ඔයාගේ සොරාගෙන තියෙන අනන්‍යතාවය. හරිද? ඒක තමයි identity theft කියන්නේ. ඊළඟට මේ possessions තමන් සතු දේවල් මොනවාද අන්තර්ජාලයේ තියෙන ඒවා. දැන් අද කාලේ වගේ නම්
සමහර අය ගාව තියෙනවා මේ ක්‍රිප්ටෝකරන්සිස් තියෙනවා. බිට්කොයින් එතීරියම් වගේ මේක අහලා තියෙන කට්ටිය දන්නවා ක්‍රිප්ටෝකරන්සිස් ගැන දැන් දන්නේ නැති කට්ටිය නෑ මං හිතන්නේ. හරිද? ඒවා ඇවිල්ලා ඇසට්ස්. ඒවා මිනිසුන්ගේ තියෙන වත්කම්. හරිද? ඒ වගේම ඔන්ලයින් බැංකින් වලින් ඔයගොල්ලෝ මුදල් තියාගෙන ඉන්නවා ඔන්ලයින් වොලට්ස් වල. අන්න මේව සොරා ගන්න පුළුවන්. ඔයාගේ අනන්‍යතාවයත් හොරකම් කළා නම් එහෙනම් අර ඔයාගේ තියෙන සල්ලි වලට ඇක්සස් කරන එක හරිම ලේසියි. හරි? එන්නේ වගේ දේවල් තමයි මෙතනදී possessions කියලා අදහස් කරන්නේ. through the internet. අන්තර්ජාලය හරහා සමහර මිනිස්සු තමන්ගේ සතු දේවල් තමන් සතු දේවල් වලට කියන possessions කියලා සහ අනන්‍යතාවයන් සොරා ගැනීමට ලක් වෙනවා. ඊළඟට වර්ඩ් එකක් තියෙනවා theft. theft කියනවා rob කියනවා verb එක ක්‍රියාව. thief කියනවා හොරාට. theft කියනවා සොරකම. මේක noun එක. සොරකම. සොරකම. හරි? theft is easily committed. සොරකම කියන එක ඊටාම පහසුවෙන් කරනවලු. කමිට් කරනවා කියන්නේ යමක් කරනවා කියන්නේ. මේ කමිට් කියන වර්ඩ් එක යූස් කරනවා ගොඩක් වෙලාවට අපරාධවල. ඔහු අපරාධයක් සිදු කළා. he committed the crime. crime කියන අපරාධය කරන කෙනා ක්‍රිමිනල් අපරාධ කළුවා. ඒතර අපරාධයක් කරනවට අපි දානවා verb එකක් ක්‍රියාවක් commit කියලා. he committed the crime. ඔහු අපරාධයක් සිදු කළා. ඒ වගේ මේ සියදි විහානි කරගන්නවටත් අපි යූස් කරනවා commit කියන එක. he committed suicide. suicide කියන්නේ සියදි විහානි කර ගැනීම. ඒක කරනවට කියනවා commit suicide. හරි? එතකොට මෙතනක් තියෙන්නේ commit කියන්නේ කරනවා කියන එක. එතකොට සොරකම is easily පහසුවෙන්ම කරෙනවා. by කවුරු විසින්ද experienced computer hackers. අත්දැකීම් ලත් පරිගණක හැකර්වරුන් විසින්. දැන් ඔය හැකර්ස්ලා පහුගිය කාලෙත් අර කිව්වේ ආණ්ඩුවෙන් නේද මේ අර හැකර්වරෙක් සල්ලි වගේක් අරන් ගිහලා ඉතින් හැක් කරනවා කියලා කියන අනවසරයෙන් යම්කිසි තැනකට ඇතුල් වෙලා එතන තියෙන දේවල් සොරා ගන්නවා. එහෙම නැත්නම් ඒකේ තියෙන දත්ත විකෘති කරනවා නම් ඒ කරන පුද්ගලයා හැකර් කෙනෙක්. ඒක කරන්නේ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ කරනවා නම් තමයි ਉਹ හැකර් කෙනෙක් වෙන්නේ. ඒතර මේ හැකර්ස්ලාගේ වර්ග දෙකක් ඉන්නවා. අපි ඉංග්‍රීසි වලින් කියන එක වර්ගයකට white hat hackers අනිත් වර්ගය black hat ද red hat ද මට මතක නැහැ black hat වගේ මට මතක black hat hackers කියලා කියනවා. white hat කියන්නේ සුදු තොප්පිනේ. ඒගොල්ලෝ හොඳ කට්ටිය. black hat hackersලා තමයි ඔය ගිහලා සල්ලි හොරකම් කරන ඒවායි වෙබ්සයිට් වල තියෙන දත්ත විකෘති කරන ඒවායි ඕවා කරන්නේ. white hat hackersලා මොකද කරන්නේ? යම් කිසි වෙබ් අඩවියක් තියෙනවා නම් ඒගොල්ලෝ ඒකට බලනවා අනවසරයෙන් ඇතුල් වෙන්න. හදිසියවත් ඇතුල් වුණොත් ඒගොල්ලෝ අර ගොල්ලන්ට දැනුම් දෙනවා. ඔයගොල්ලන්ගේ වෙබ් අඩවිය හරි ඔයගොල්ලන්ගේ security system එක හරි මෙන්න මෙතන පොඩි දෝෂයක් තියෙනවා. එතනින් ඇතුල් වෙන්න පුළුවන් හොරෙක්. මේක වහාම හදාගන්න. ඒගොල්ලෝ හොඳ කට්ටිය. ඒතර hackers වලට ආවම වර්ග දෙකයි. දැන් මෙතන කතා කරන්නේ නරක කට්ටිය ගැන. හරි? black hat hackers ලා. එතකොට easily committed by experienced computer hackers. හොඳ අත්දැකීම් ලක් පරිගණක හැකර්වරුන් විසින් මේකට වෙන වචන නැහැ හැකර්වරුන් කියලාමයි කියන්නේ. මොකද දැන් පහුගිය දවස්වල නිවුස් එක ගහනකොටත් අර ටීවී එකේ නිවුස් එකේ සිංහලෙන් කිව්වේ හැකර්වරයෙක් කියලා. හරි? ඒක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ වෙනම සිංහල වචනයක් තියෙනවද කියලා. හැකර්වරයෙක් කිව්වම ඔයගලන්ට තේරෙනවා. Therefore, එම නිසා the negative effects of the internet on privacy have become a major threat. ඒක නිසා මේ negative effects ඍණාත්මක බලපෑම් of the internet අන්තර්ජාලයේ තියෙන ඍණාත්මක බලපෑම් on privacy. privacy කියලා කියන්නේ පෞද්ගලිකත්වය. on දැම්මම මත පෞද්ගලිකත්වය මත පෞද්ගලිකත්වය මත අන්තර්ජාලයේ ඇති ඍණාත්මක බලපෑම් have become කියන්නේ බවට පත් වෙලා තියෙනවා මතකනේ අපි ලිව්වා මේ බාචාර්ට්ස් ලියද්දි දැම්ම have become බවට පත් වෙලා තියෙනවා a major threat major කියන්නේ ප්‍රධාන what is a threat එකක් කියන්නේ තර්ජනයක් ප්‍රධාන තර්ජනයක් බවට පත් වෙලා තියෙනවලු to its users එහි පරිශීලකයන්ට මෙතන එහි කියන්නේ අන්තර්ජාලය අන්තර්ජාල පරිශීලකයන්ට ප්‍රධාන තර්ජනයක් බවට පත් වෙලා තියෙනවලු මේ පෞද්ගලිකත්වය මත අන්තර්ජාලයේ ඇති ඍණාත්මක බලපෑම. Many users of social networks සමාජ ජාල users උඩ දුන්නම පරිශීලකයෝ ගොඩාක් පරිශීලකයෝ ඔෆ් එකෙන් අයිතිය හංගවනවා මොනවා පරිශීලකයෝද සමාජ ජාලාව ගොඩාක් Facebook වැනි සමාජ ජාලාවල පරිශීලකයෝ expose
expose කියන්නේ හෙලි කරනවා. වඩාත්ම හොඳ වචනේ නිරාවරණය කරනවා. නිරාවරණය කරනවා. මෙන්න මේවා ඉන්න පරිශීලකව නිරාවරණය කරනවලු their privacy. උන්ගේ තියෙන පෞද්ගලිකත්වය. privacy පෞද්ගලිකත්වය. not knowing no කියන්නේ දන්නවා not knowing නම් නොදැනුවත්ව of its adverse effects. adverse කියලා කියන්නේ ඊටාම ප්‍රබල බලපෑම් ගැන නොදැනුවත්ව Facebook වැනි සමාජ ජාලා පරිහරණය කරන පරිශීලකයෝ නිරාවරණය කරනවලු තමන්ගේ පෞද්ගලිකත්වය. බලන්න තේරුම වෙනවද කියලා කියවල. Many users of the social networks such as Facebook expose their privacy not knowing නොදැනුවත්ව of its adverse effects. ඒ තියෙන ප්‍රබල බලපෑම් ගැන නොමැතිව තමන්ගේ පෞද්ගලිකත්වය නිරාවරණය කරනවා. Sometimes සමහර විට they are exposed ඔවුන්ව නිරාවරණය වෙනවලු to the entire world. entire කියන්නේ මුළු මහත් ලෝකයටම ඔවුන්ව නිරාවරණය වෙනවා without their knowledge. without කියන්නේ නොමැතිව. ඔවුන්ගේ දැනුම නොමැතිව කියන්නේ ඔවුන් දන්නේ නැතුව කියන එක. එහෙම නැත්නම් consent එක කියලා කියන්නේ කැමැත්ත. ඔවුන්ගේ කැමැත්ත නොමැතිව. කැමැත්ත කියන්නේ මෙතන මෙහෙමයි මේ අර කැමැති කියන කැමැත්ත නේ අදහස් කරන්නේ මොකද්ද සිංහල වචනේ මේ අවසරය. yes අවසරය තමයි හරිම වචනේ ළමයි. not කැමැත්ත. ඔවුන්ගේ අවසරය නොමැතිව. එහෙම නැත්නම් ඔවුන් නොදැනුවත්වම ඔවුන් සමහර වෙලාවට මුළු මහත් ලෝකයටම නිරාවරණය වෙනවා. ඒගොල්ලන්ගේ තියෙන පෞද්ගලිකත්වය which can lead to disaster. lead කියන්නේ මඟ පෙන්වනවා. can lead මඟ පෙන්වන්න පුළුවන්ලු to disaster කියන්නේ ව්‍යසනයකට. many such cases ගොඩාක් එවැනි සිද්ධීන් have been reported recently. report වෙනවා කියන්නේ වාර්තා වෙනවා. recently නම් ළඟදී ඉඳන් මෙවැනි සිද්ධීන් ගණනාවක් වාර්තා වෙලා තියෙනවා. therefore එම නිසා the users of the internet මේ අන්තර්ජාලයේ පරිශීලකයෝ have to be aware කියන්නේ දැනුවත් වෙනවා. දැනුවත් විය යුතුයි of its proper use. එහි නිවැරදි භාවිතය ගැන. proper කියන්නේ නිවැරදි භාවිතය ගැන අන්තර්ජාල පරිශීලකයෝ දැනුවත් විය යුතුයි. be aware කියන්නේ දැනුවත් වෙනවා. be කියන්නේ වෙනවනේ. aware දැනුවත් වෙනවා. in order to minimize its negative effects. in order to කියන්නේ සඳහා කියන එක. in order to සඳහා. මොකක් කිරීම සඳහාද? අන්තර්ජාල පරිශීලකයෝ දැනුවත් වෙන්න ඕනේ නිවැරදි භාවිතය ගැන. to minimize its negative effects. එහි තියෙන ඍණාත්මක බලපෑම් මිනිමයිස් කරන්න කියන්නේ අවම කරන්න. අවම කරනවා මිනිමයිස්. වැඩි කරනවා නම් මැක්සිමයිස්. මේ ඇන්ටොනිම් එක විරුද්ධ වචනේ. මැක්සිමයිස් වැඩි කරනවා මිනිමයිස් අවම කරනවා. හරි. අවසාන වශයෙන් කියනවා එහි තියෙන නෙගටිව් ඉෆෙක්ට්ස් ඒ කියන්නේ ඍණාත්මක බලපෑම් අඩු කිරීම සඳහා අන්තර්ජාල පරිශීලකයෝ එහි නිවැරදි භාවිතය ගැන දැනුවත් විය යුතුයි. right. ඒකට සෑහෙන වෙලාවක් ගියා මේක ඩිස්කස් කරන්න. නමුත් කාලය අපතේ හැරීමක් නෙවෙයි. මේක ඉතාම වැදගත් වෙනවා ලබන සතිය අපි ලියන එසේ එකට. දැන් ඕගොල්ලන්ට කරන්න තියෙනවා මම කියවනේ ලබන සතියේ ලියන එසේ එකට කරුණු රැස් කරන්න අද කියලා. හරි. ඉතාලම හොඳ ටෙක්ස්ට් එකක් තමයි මේක. හොඳ සෙන්ටෙන්ස් පැටර්න්ස් තියෙන අමාරු වචන තියෙන. ඔයගලන්ට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් ටෙක්ස්ට් එකක්. මම හිතනවා ඔයගලන්ට දැන් මේක තේරෙනවා ඇති කියලා. දැන් ඔයා කරන්න ඕනේ ඇක්ටිවිටි බුක් එක අරගෙන පොසිටිව් ඉෆෙක්ට්ස් ටික මුලින් ලියනවා. මේකේ තියෙන ධනාත්මක බලපෑම් ටික. ඊට පස්සේ නෙගටිව් ඉෆෙක්ට්ස් ටික වෙනම ලියනවා. මේකේ තියෙන ඍණාත්මක බලපෑම්. හැබැයි මේක කරනකොට මේ සෙන්ටෙන්ස් පිටින් අරන් වාක්‍ය පිටින් අරන් මෙතන ලියන්න එපා. you have to write the point. ඔයා ලියන්නේ point එක පමණයි. උදාහරණයක්. අපි යනවා මුලින්ම positive effects වලට. මේ වගු අඳින්න ඕනේ නැහැ. activity book එක ගන්න activity එකේ number එක දාන්න positive effects කියලා පල්ලෙහාට ලියාගෙන යන්න. හරි?
උදාහරණයක් විදිහට අපි හිතමු මම පොසිටිව් ඉෆෙක්ට්ස් ලියන්න ගන්නවා. මුලටම යන්න. මුල ඉඳන් එන්න ඕන. පළවෙනි පොයින්ට් එකේ ඉඳන්. මෙන්න මෙතන ඉඳන්නේ පොසිටිව් ඉෆෙක්ට්ස් ගැන කතා කරන්න පටන් ගන්නෙ. මෙන්න මෙතන ඉඳන්නේ. එතකොට පළවෙනි පොසිටිව් ඉෆෙක්ට් එක තමයි provide quick information retrieval systems. ඔන්න ඔක තමයි පළවෙනිම පොයින්ට් එක වාසිය. provide කියන්නේ ලබා දෙනවා. quick ඉක්මන් information තොරතුරු retrieval systems retrieve කරන එක නැවත අපිට ගන්නවා කියන්නේ. තොරතුරු නැවත වේගයෙන් අපිට ගැනීමේ පද්ධති ලබා දෙනවා. දෙවෙනි වාසිය providing කියන එක ඔයා හදන්න base verb එකට දාන්න. provide ලබා දෙනවා. access ප්‍රවේශය ලබා දෙනවා. to any kind of information ඕනෑම වර්ගයේ තොරතුරකට ප්‍රවේශය ලබා දෙනවා. අන්න ඒ වගේ පොයින්ට් එක විතරයි ලියන්නේ. මේ සම්පූර්ණ වාක්‍ය ගණන් ලියන්න එපා. හරි? ඊළඟට ඔයාට කියන්න පුළුවන් මෙතන තියෙනවා paved the way කියලා. ඉඩ සකස් කරලා දෙනවා. ඔයා වර්තමාන කාලයෙන් ලියන්න. එහෙම නැත්නම් මෙතෙන් දැන් ලිව්වත් කමක් නැහැ. it has paved the way. එහෙම කිව්වත් කමක් නැහැ. මාර්ගය හදලා තියෙනවා මොනවටද? for some of the most effective means of communication. එච්චරයි. ඔන්න පොයින්ට් එක. means කියන්නේ ක්‍රම. communication කියන්නේ sannivedana. effective කියන්නේ ප්‍රබල. effect එක කියනවා බලපෑමට effective නම් ප්‍රබල. ප්‍රබල sannivedana ක්‍රම වලට මාර්ගය සකස් කරලා දීලා තියෙනවා. ඔන්න ඔය වගේ point form එකෙන් වාසි වගේම අවාසිත් ලියන්න. So now I am going to give you time. I'll give you 10 minutes. මම විනාඩි 10ක් දෙනවා. ඊට පස්සේ මම එනවා ඩිස්කෂන් එකට. ඩිස්කස් කළා අපි යමු ඊළඟ පාඩමට. ඔන්න දැන් අපි ටෙන්සර්ස් 12 මේ වෙනකොට කරලා ඉවරයි. ටෙන්සර්ස් පාඩම් මගේ අරිච්චයට අන්න LMS එකේ දාලා තියෙනවා යන්න තියරි ක්ලාස් රෙකෝඩින්ග්ස් වලට මුල ඉඳන් එන්න හැම රෙකෝඩින් එකකම දිනයයි යටින් දාලා තියෙනවා රෙකෝඩින් එක ඇතුලේ තියෙන්නේ මොන පාඩමද කියලා. ටෙන්සර්ස් 12ම තියෙනවා ඒකේ. ඊට අමතරව අද තියෙනවා අපි කරපු ටෙන්ස් එකක්ම නැවත ආයි මතක් කරගන්න සහ ඒකේ පැසිව් වොයිස් ලියන්න. ඒකින්ද ඉක්මනට මේක ඉවර කරන්න. විනාඩි 10න් point form එකෙන් ලියන්න. point form එකෙන් ලිව්වහම වැඩි වෙලා යන්නේ නැහැ. I'm going to give you 10 minutes. Exactly 10 minutes. දැන් 8යි කාලයි වෙලාව 8:25ට මම ඩිස්කෂන් එක පටන් ගන්නවා. එහෙනම් වැඩේ කරමු.
We have another 5 minutes.
All right. Hari, now time's up. So take out your red pens and mark your answers. I'm going to give you all the positive and negative effects in the point form. Point form එකෙන් මං සියලුම negative සහ positive effects දෙන්න යන්නේ. එකින්ද පොඩ්ඩක් බලා ගන්න. බලමු ඉස්සෙල්ලාම positive effects. Effects කියලා කියන්නේ බලපෑම්. Positive නම් ධනාත්මක. Positive effects මොනවාද? මම ලේසිය textbook එක ගත්තා. So I don't have to share the screen. හරි පළවෙනි මේක තමයි provide ලබා දෙනවා. Quick කියන්නේ ඉක්මන්. Information තොරතුරු. Retrieval systems තොරතුරු නැවත අපිට ගන්න පද්ධති. ඒ වේගවත් පද්ධති ලබා දෙනවා. Retrieval systems. බලන්න මේ විදිහට ලියලා තියෙන්නේ කියලා. දෙවෙනි වාසිය එනකොට provide access. Access කියන්නේ ප්‍රවේශය. ප්‍රවේශය ලබා දෙනවලු to any kind of information. ඕනෑම වර්ගයේ තොරතුරකට. To any kind කියන්නේ වර්ගය. Any sort කියලා කියන්නත් පුළුවන්. Any sort of එහෙම නැත්නම් any kind of information. ඕනෑම වර්ගයේ තොරතුරකට ප්‍රවේශය ලබා දෙනවා. ඊළඟට provides දාලාම ලියන්න පුළුවන් අපිට ලබා දෙනවා මොනවාද? The most effective වඩාත්ම ප්‍රබල most effective වඩාත්ම ප්‍රබල means of communication. Means කියන්නේ ක්‍රම. Communication is sannivedana. වඩාත්ම ප්‍රබල sannivedana ක්‍රම ලබා දීලා තියෙනවා. ඊළඟට businessmen ව්‍යාපාරිකයෝ businessman MAN දැම්මොත් ව්‍යාපාරිකයා EN දැම්මොත් ව්‍යාපාරිකයෝ plural form එක. man මිනිසා men මිනිස්සු. හරි. businessmen. ඒගොල්ලන්ට පුළුවන් නම් can do online transactions මාර්ගගත ක්‍රමයට ගනුදෙනු කරන්න පුළුවන් with with කියන්නේ සමග ඔවුන්ගේ clients සේවාදායකයෝ and සහ customers පාරිභෝගිකයන් සමග. ඊට පස්සේ ඉඩ දෙනවා allow exchange උවමාරුවට. exchange of ideas අදහස් උවමාරු කරගන්න. allows exchange of ideas and materials. ඊට අමතරව ප්‍රවේශය ලබා දෙනවා නම් give ඕගොල්ලන්ගේ answers හදාගන්න access මොනවටද? give access to millions of books මිලියන ගණනක් පොත්පත් journals and other materials වාර්තාවලට සහ අනෙකුත් දේවල් වලට journals and other materials. තව මොනවාද? people මිනිස්සුන්ට can පුළුවන් learn ඉගෙන ගන්න all sorts of කියන්නේ සියලුම වර්ගයේ all sorts of new things අලුත් දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන්. students ලට
can use for research. එකත් මෙතනින්ම ලියමු. students සිසුන්ට පුළුවන් can use the internet අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන් for research. තමන්ගේ පර්යේෂණ කටයුතු කරගන්න. ඊළඟට අපි යනවා negative effects වලට. මේවා තියනවාද කියලා බලා ගන්න පට ගාලා දැන් වැරදි තියෙනවා නම් හදාගන්න. negative effects වලට එනවා. ඍණාත්මක බලපෑම් වලට. ඍණාත්මක බලපෑම් වලට ආවම පළවෙනි දේ තමයි addiction, ඇබ්බැහිය. point form එකෙන් ලියන්නේ. addiction, ඇබ්බැහිය. ඊළඟට decrease, අවම වීම of අන්තර්පුද්ගල සබඳතා, interpersonal relationships. interpersonal relationships among කියන්නේ අතරේ කවුරු අතරේද? among family members, පවුල් සමාජිකයන් අතර. among family members. ඊළඟට cyber bullying. cyber අවකාශය ඔස්සේ සිදුවන අඩන්තේට්ටම් එහෙම නැත්නම් හිරිහැර. ඊළඟට අනන්‍යතාවය සොරා ගැනීම. identity සොරා ගැනීමට අපි කියනවා theft. අනන්‍යතාවය සොරා ගැනීම. ඊළඟට expose කරනවා කියනවා නිරාවරණය කරනවට expose of privacy. පෞද්ගලිකත්වය නිරාවරණය වීම. ඔන්නවා තමයි negative effects. දැන් එතකොට අපි එසේක ලියනකොට නිගමනයේදී ලියන්න ඕනේ negative effects අඩුයි මොනවා වුණත්. positive effects වැඩි. කොහොම කිව්වද? එහෙනම් නිවැරදි භාවිතය ඔස්සේ negative effects අවම කළා අපිට පුළුවන් අන්තර්ජාලයේ තියෙන හොඳ benefits ටික විතරක් අපිට ලබා ගන්න. එතකොට ලබන සතියේ එසේක ලියනකොට ඔන්න ඕක තමයි අපි ලියන්නේ conclusion එක. negative effects තියෙනවා තමයි. නමුත් ඊට වඩා වැඩිපුර මේක වාසි තියෙනවා. right. බලා ගන්න. මේවා තියෙනව නේද කියලා. ඕගොල්ලොත් ලියලා. එහෙම නැත්තම් ලියා ගන්න. විනාඩි 2යි දෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඊළඟ පාඩමට. අපිට grammar lesson එකක් තියෙනවා අපිට. අද පොඩ්ඩක් revise කරගන්න නැවත මතක් කරගන්න. හොඳයි. ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එක ගන්න. ටෙක්ස්ට් බුක් එකේ පෙරලා ගන්න පිටුව page 61 පිටුව 61. ඔන්න තියෙනවා present perfect tense passive voice.
passive voice කරලා ඉවරයි. tenses 12ම cover කරලා ඉවරයි මේ වෙනකොට. recordings තියෙනවා LMS එකේ. දැන් අපි මතක් කරගමු ඉස්සෙල්ලම passive voice වල active voice sentence එක ලක්ෂණ ඒ භාවිත verb එක ක්‍රියාපදේ හදන්නේ කොහොමද? මෙන්න මේ ටික ඉස්සෙල්ලා කතා කරලිමු. present perfect tense. present perfect tense එක ගත්තාම අපි tense එක අඳුරගන්නේ කොහොමද? by looking at the verb. ක්‍රියාපදයේ දිහා බලලා තමයි tense එක අපි අවබෝධ කරගන්නේ. present කියන්නේ වර්තමානයේ. මේ තියෙන කාලය අපි මේකට කියනවා tense. කාලයෙන් පෙන්වන්නේ හොඳට අහගන්න යම් කිසි ක්‍රියාවක් සිද්ධ වෙන වෙලාව. ඒක වර්තමානයේ වෙනවද අතීතයේ වෙලා ඉවරද අනාගතයේ වීමට නියමිතද කියලා පෙන්වන්නේ මෙන්න මේ tense කියන එකේ. ඒක තමයි present the past the future ද කියලා කියන්නේ. ඊළඟට මේ තියෙන perfect කියන එක තමයි aspect එක. aspect එකෙන් පෙන්වන්නේ how කියන්නේ කොහොමද? ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද මොන ආකාරයෙන්ද කියලා පෙන්වන්නේ aspect එකේ. aspects හතරක් තියෙනවානේ. simple, continuous, perfect continuous විදිහට. එතකොට සෑම tense එකකටම මේ aspects හතරම තියෙන නිසා තමයි tenses 12ක් හැදෙන්නේ. present perfect, present perfect continuous, present continuous, present simple හතරක් තියෙනවා. past simple, past continuous, past perfect, past perfect continuous 8යි. future tense එකකට ඔහොම හතරම තියෙන. ඒවා තමයි 12 හැදෙන්නේ. එතකොට එහෙනම් මුලින්ම දැනගන්න ඕනේ tense එක identify කරන්නේ අඳුරගන්නේ අපි මොකක් දිහා බලලාද? verb එක දිහා බලලා. ක්‍රියාපදයේ දිහා බලලා තමයි අපි තේරුම් ගන්න. මේකේ tense එක present simple. නෑ මේක present continuous. එහෙම නැත්නම් මේක present perfect කියලා අපි decide කරන්නේ තීරණය කරන්නේ verb එක දිහා බලලා. එහෙනම් පොඩ්ඩක් අපි මතක් කරගෙන ඉමු present perfect tense එකේ verb එක හදන්නේ කොහොමද? මුලටම එන්නේ subject එකනේ. ක්‍රියාව කරන කර්තෘනේ. එයා singular නම් ඒක වචනයක් නම් අපි මොකක්ද කරන්නේ? අපි ගන්නවා helping verb එකක් ආධාරක ක්‍රියාපදයක් has කියලා. මෙන්න මේකට අපි එකතු කරනවා verb එකේ past participle එක. verb එකක තියෙනවා forms තුනක්. past participle එක කියලා කියන්නේ දැන් base verb එක තියෙනවා. වර්තමාන කාල මුල් ස්වභාවය අපි හිතමු cook කියලා. මේකේ past tense form එකක් තියෙනවා අතීත කාලයක්. ඉව්වා cooked. මේකේ past participle එකක් තියෙනවා. ed එනවා නම් past participle එක ඒකමයි. උයලා. ed නැති වචනයක් ගත්තොත් ඔන්න past participle එක ටිකක් වෙනස් වෙනවා. eat වගේ වචනයක් ගත්තොත් කනවා. past tense එක ate කෑවා. past participle එක eaten කාලා. ඔක තමයි මේ past participle එක කියලා කියන්නේ. ඊළඟට මේ වාක්‍යයේ එන subject එක මුලට එන කර්තෘ ක්‍රියාව කරන කෙනා එයා plural බහුවචනයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට අපි has වෙනුවට දාන්නේ have. මේකට අපි එකතු කරනවා past participle එක. හොඳයි දැන් usage එකත් මතක් කරගන්න එපා භාවිතය. ඒ කියන්නේ අපිට ඕන දේවල් කියන්න බෑනේ. දැන් මම මේ උගන්වන එක වාට present perfect tense එකෙන් කියන්න බෑ. ඒ tense එකෙන් කියන්න පුළුවන් දේවල් තියෙනවා. එහෙනම් මතක් කරගමු පොඩ්ඩක් මේකේ භාවිතය. In which situations do we use this tense? මොන අවස්ථාවලද අපි මේ tense එක භාවිතා කරන්නේ? පළවෙනි අවස්ථාව for actions ක්‍රියාවන් සඳහා මොන වගේ ක්‍රියාවන්ද? completed in the past අතීතයේ වෙලා ඉවරයි. හැබැයි completed in the past තමයි. මොකද්ද වර්තමානයේ තියෙන සම්බන්ධය? ඇයි මේකට present කියන්නේ? ක්‍රියාව අතීතයේ වෙලා ඉවර නම් with results in the present වර්තමානයේ ප්‍රතිඵලය පේන්නට තියෙනවා. with results in the present result එක ප්‍රතිඵලය තියෙන්නේ present එකේ වර්තමානයේ. ඒ වගේම තමයි තවත් අවස්ථාවක් තියෙනවා for actions ක්‍රියාවන් completed right now කියන්නේ හරියටම මේ මොහොතේ. එහෙම නැත්නම් just now මේ දැන් තමයි වැඩේ වෙලා ඉවර වුනේ. අන්න ඒ වෙලාවටත් අපි present perfect tense එක use කරනවා. අපි බලමු උදාහරණයක් දිහා.
මම ගන්නවා සබ්ජෙක්ට් එකක් මුලට සිංගියුලර් ඒක වචනයක්. මේරි. සිංගියුලර් නම් මම දානවා has. make කියන එකේ past tense එක make කියන්නේ හදනවා. past tense එක අතීත කාලයේ හැදුවා made වෙනවා. past participle එකත් madeමයි හදලා. එතකොට මම කියනවා Mary has made a cake. has කියන වචනේ තේරුම තියනවා කියන එකනේ. has have කියන්නේ තියනවා. made කියන්නේ හදලා. හදලා තියනවා. කොහොම තමයි සිංහලට ට්‍රාන්ස්ලේට් වෙන්නේ පරිවර්තනය වෙන්නේ. මේරි කේක් එකක් හදලා තියනවා. දැන් හදලා තියනවා කියලා කිව්වහම කේක් එක පේන්න තියෙනවා. අපි හිතමු ගිය සතියේ හැදුවා කේක් එක. දැන් කේක් එක නෑ. අපි කාලා ඉවරයි. දැන් කොහොමද කියන්නේ? දැන් කියන්නේ මේරි කේක් එකක් හැදුවා. ගිය සතියේ මේරි කේක් එකක් හැදුවා කියලා කියන්නේ. ගිය සතියේ මේරි කේක් එකක් හදලා තියෙනවා නෙවෙයි. ගිය සතියේ මේරි කේක් එකක් හැදුවා. එතකොට මේරි මේඩ කේක් වෙනවා. ඒ past tense අතීත කාලේ. has sign කළොත් මේරි මේඩ කේක් කිව්වොත් මේරි කේක් එකක් හැදුවා. මේරි has made a cake. මේරි කේක් එකක් හදලා තියෙනවා. ඔක තමයි වෙනස. past tense එකේ present perfect tense එකේ. වෙනස ඇති වෙන්නේ ප්‍රතිඵලය වර්තමානයේ පේන්න තියෙන නිසා. ඊළඟට අපි ගන්නවා plural subject එකක් බහුවචනයක්. අපි කියමු the students සිසුන්. මේ දැන් ඒගොල්ලන්ගේ වැඩ ඉවර කළා විතරයි. එතකොට මම කියනවා the students plural බහුවචනයක්. ඒක නිසා ගන්න helping verb එක ආධාරක ක්‍රියාපදයේ have. The students have. ඉවර කරනවාට අපි කියනවා finish. මේක regular verb එකක්. ඒ කියන්නේ ed එන එකක්. එහෙනම් past participle එකත් ඒකම. The students finished කියලා විතරක් කිව්වොත් සිසුන් ඉවර කළා. The students have finished කිව්වොත් සිසුන් ඉවර කරලා තියෙනවා. මොනවාද? ඔවුන්ගේ වැඩ. Their work. හොඳයි. දැන් අපිට ඕනේ මේක passive voice වලට දාගන්න. මේ sentences දෙකම active voice sentences. දැන් මතකද active voice සහ passive voice වල වෙනස? ඔව් අපිට මතකයි. active ද passive ද කියලා sentence එකක් අපි තීරණය කරන්නේ මේ මුලට එන subject එක දිහා බලලා. කතෘ දිහා බලලා. එතකොට Mary has made කියලා කිව්වහම Mary තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ක්‍රියාව කරලා තියෙන්නේ Mary. ක්‍රියාව කරන කෙනා අපි කියනවා ඉංග්‍රීසි වලින් doer කියලා. එයා එනවනම් සබ්ජෙක්ට් එකට. ඒ කියන්නේ මේ කතෘ විදිහට එන්නේ ක්‍රියාව කරන කෙනා නම් ඒක ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එකක්. සිංහලෙන් කියනවා නම් කතෘ කාරක වාක්‍යයක්. දැන් අපිට මේක පැසිව් වොයිස් කරන්න ඕනේ. සිංහලෙන් කියනවා නම් කර්මකාරක වාක්‍යයක් කරන්න ඕනේ. දැන් ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එකේ සබ්ජෙක්ට් එකට එන්නේ ක්‍රියාව කරන කෙනා. ඒක පැසිව් වොයිස් වෙනකොට සබ්ජෙක්ට් එකට එන්නේ මෙන්න මේ ක්‍රියාවට භාජනය වෙන දෙය හෝ පුද්ගලයා. දැන් පැසිව් වොයිස් කරනකොට මෙන්න මේ verb එකක් වෙනස් වෙනවා. ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එක හැදුවේ අපි කොහොමද? has එහෙම නැත්නම් have. මෙන්න මේ දෙකෙන් එකකට අපි එකතු කළේ past participle එක. දැන් පැසිව් වොයිස් කරනකොට has have තියෙනවා. past participle එකක් තියෙනවා. මැදට එකතු වෙනවා BEEN been කියලා. ඔච්චරයි වෙනස. ඔච්චරයි වෙනස. මේ තියෙන්නේ passive voice verb එක හදන හැටි. අමුතුවෙන් එකතු වෙන්නේ මැද්දට been විතරයි. හැබැයි අපි passive voice කරන්නේ පියවර 3කින්නේ. පියවර 3කින් කරන්නේ. මතක ඇති මං කියලා දුන්නා. First step. පළවෙනි පියවර තමයි you have to identify the tense of the given active voice sentence. මේ දීලා තියෙන active voice sentence එකේ verb එක ක්‍රියාපදයේ දිහා බලලා ඔයා මේ tense එක අඳුර ගන්න ඕනේ මොකක්ද කියලා. has have එක past participle ඇවිල්ලා තියෙනවා නම් present perfect. ඇයි අපි මුලින්ම tense එක අඳුර ගන්න ඕනේ? tense එක අඳුරගත්තොත් තමයි ඔයා දැනගන්නේ මෙන්න මේ විදිහට passive voice කරන්න කියලා. මොකද present perfect නම් තමයි has have එක been දාලා past participle එක දාන්නේ. ඕක simple tenses වුණා නම් පොඩ්ඩක් මතක් කරලා බලන්න. කියන්නේ present simple, past simple, future simple වුණා නම් අපි කරන්නේ මොකක්ද මේ has have වෙනුවට දාන්නේ be verbs. am, is, was, will be දාලා been කතාවක් නෑ past participle එක දැම්මා. එතකොට එහෙනම් ඔයාලට තේරෙනවා ඇති active voice sentence එකේ tense එක වෙනස් වෙන ආකාරය අනුව passive voice එකේ verb එකක් වෙනස් වෙනවායි කියලා. ඒකින්ද තමයි පළවෙනි පියවර විදිහට
මෙන්න මේ දීලා තියෙන active voice sentence එකේ verb එක දිහා බලලා tense එක අඳුර ගන්න ඕනේ. එහෙනම් tense එක අඳුරගත්තා නම් present perfect කියලා වාගේ ඔළුවට එන්න ඕනේ has have been එක past participle එක තමයි දාන්න ඕනේ කියලා. ඔය ටික හරිනම් පළවෙනි පියවර ඉවරයි. දෙවෙනි පියවර passive voice sentence එක මුල ඉන්නේ ක්‍රියාව කරන කෙනා නෙමෙයි ක්‍රියාවට භාජනය වෙන දේ හෝ පුද්ගලයා. එහෙනම් දෙවෙනි පියවර විදිහට we have to identify the object of the active voice sentence. අපි active voice sentence එකේ object එක අඳුරගන්න ඕනේ. ඇයි object එක අඳුරගන්නේ? මොකද object එක කියලා කියන්නේ ක්‍රියාවට භාජනය වෙන දේ හෝ පුද්ගලයා. එයාව ගේන්න එපා මුලට passive voice කරද්දි. එයාව අඳුරගන්න මං කියලා දුන්න ලේසි ක්‍රමයක්. ඒක තමයි මෙන්න මේ verb එක ඉවර වෙන තැනට වෙනකන් කියවන්න. verb එක ඉවරයි made කියන තැනින්. දෙවෙනි sentence එකේ verb එක ඉවරයි finished කියන තැනින්. මෙන්න මෙතනට කියවලා ඔය අහනවා ප්‍රශ්න දෙකක්. එකක් තමයි what මොකක්ද? අනිත් ප්‍රශ්නේ whom. whom කියන්නේ කවුද නෙමෙයි කාවද. ඔය ප්‍රශ්න දෙකෙන් එකකට ඔයාට පිළිතුර එනවා නම් වාක්‍ය ඇතුළෙන්ම ඒක තමයි ඒ එන උත්තරය තමයි ඒ sentence එකේ object එක. අපි අහනවා පළවෙනි ප්‍රශ්නේ Mary has made what? a cake. cake එක. ඔන්න අහුණා. object එක අහුණා. Mary has made whom? Mary හදලා තියෙන්නේ කාවද? ඒකට උත්තරයක් එන්නේ නැහැ. එහෙනම් object එක අල්ලගත්තා නම් ඔන්න තුන්වෙනි පියවර විදිහට අපි දැන් ලියනවා. ගත්ත මුලට a cake. a cake කියන්නේ singular ද plural ද කියලා දැන් බැලුවා. singular ඒක වචනය. එහෙනම් යන්නේ has. ඊළඟට දාගත්තා been. දැන් අමුතුවෙන් past participles හොයන්න දෙයක් නැහැ. perfect tense එකේ කොහොමත් ලියන්නේ past participle එක තමයි. එහෙනම් a cake has been made by කියලා දාලා තමයි මේ ක්‍රියාව කරන කෙනාව අපි මේ පැත්තට ගෙනියනවා. එතකොට අපි යාට තවදුරටත් doer කියන්නේ අපි යාට කියනවා agent කියලා. කවුරු විසින්ද මේක කළා තියෙන්නේ by Mary. දෙවෙනි sentence එක අපි කියවනවා the students have finished. සිසුන් අවසන් කළා තියෙනවා what? මොකක්ද? their work. ඔවුන්ගේ වැඩ. මේ their කැලලත් ගන්න ඕනේ. ඔවුන්ගේ වැඩ. එහෙනම් ගන්නවා මුලට their work ඔවුන්ගේ වැඩ work කියලා කිව්වහම singular ඒක වචනයක්. මේක uncountable noun එක. ඉලක්කමෙන් ගන්න බෑ work කියන එක. I have two works එහෙම කියන්නේ නැහැ. මට වැඩ දෙකක් තියෙනවා කියලා සිංහලෙන් කිව්වට ඉංග්‍රීසි වලින් කියන්නේ I have two works එහෙම කියන්නේ නැහැ. ඔයාට කියන්න පුළුවන් මට කාර්යයන් දෙකක් තියෙනවා කියලා I have two tasks. එහෙම කියන්න පුළුවන්. I have two works no. work කියන එක ඒක වචනයක් uncountable noun එකක් නිසා. ළමයි කරන ගොඩක් වැරද්දක් තමයි I have many homeworks නෙවෙයි I have many homework. ඒක සාමාන්‍ය works කියන අඩුයි අපි. works use කරන ඔය මේ fireworks ගිනි කෙලි එහෙම කියනවා. හැබැයි fireworks කියන්නේ one word තනි වචනයක්. ඉතින් අපි මේක ගන්නවා මුලට their work singular ඒක වචනයක්. මෙතන have තිබ්බයි කියලා අපි have dog ගාලා මෙතනට අතාරින්නේ නැහැ. මෙතනට එන subject එකට අනුව තමයි අපි දාන්නේ. work කියන්නේ uncountable noun එකක් කියලා හිතලා අපි දානවා has. their work has been finished. ed එනවා නම් ඒකමයි past participle එක කවුරු විසින්ද by students නේද? by the students. ඔන්න passive voice sentence. දැන් ඔක තේරෙනවනේ. සරලයි. දැන් මම activity එක කියන්න activity එක කියලා ඉවරලා මම ආයි board එක දාන්න. එතකොට ඔයගොල්ලන්ට මේ board එක දිහා බලලා යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් නිසා. එහෙනම් අපි යනවා. ඔයාලට විනාඩි 5ක වැඩක් තියෙන්නේ. ගන්න activity book එක. පෙරලා ගන්න මෙන්න මේ පිටුවට. පිටුව 62 වෙනි පිටුවේ වාක්‍ය පහක් දීලා තියෙනවා. there are 5 sentences. මේ දීලා තියෙන active voice sentences ඔක්කොම දීලා තියෙන්නේ ඔයා verb එක දිහා බැලුවොත් present perfect tense එකෙන් දීලා තියෙන්නේ. දැන් මේ ටික passive voice වලට දාන්නයි තියෙන්නේ. එහෙනම් කරමු. textbook එක බලා ගන්න ඕගොල්ලන්ගේ textbook එක ළඟට ගන්න. මම board එකට දානවා. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නේ note එක. හරි. textbook එක බලා ගන්න ඕනේ.
you have your textbooks නේද? textbook එකේ නැත්තම් කාගාව හරි කියන්න මම මේ දාන්න. නැත්තම් මට message එකක් දාන්න. මං හිතන හැමෝගාම ඇති කියලා. textbook එක නැත්තම් message එකක් දාන්න. නැත්තම් textbook එක ගන්න විනාඩි 5ක වැඩක් ඕක. විනාඩි 5න් අපි discussion එක පටන් ගමු. Right. We'll discuss
බලන්නවත් මේ විදිහට ලිව්වද කියලා. අපි ගන්නවා පළවෙනි sentence එක the principal has signed. sign කරනවා කියන්නේ අස්සම් කරනවා. විදුහල්පතිතුමා අස්සම් කරලා තියෙනවලු. අපි අහනවානේ මෙතනින් ප්‍රශ්නේ මොකක්ද අස්සම් කරලා තියෙන්නේ? what? the report cards. ප්‍රගති වාර්තා. දැන් වාගේ ඔබ්ජෙක්ට් එක මෙන්න මේක. බලන්නවා මේ විදිහට ලියලා තියෙන්නේ කියලා. මුලට ගත්තා the report cards. උත්තරේ විදිහට එන්න ඕනේ the report cards. report cards කිව්වම plural බහුවචනයක්. එහෙනම් ගන්න have. have been signed. have been signed. ඉතුරු ටික ලියා ගන්න by කවුරු විසින්ද? by the principal. The report cards have been signed by the principal. දෙවෙනි sentence එකේ convey කරනවා කියන්නේ හංගවනවා. යම්කිසි පණිවිඩයක් හංගවනවා. දැනෙන්න අරිනවා. somebody කියන්නේ යම්කිසි කෙනෙක් has conveyed the message about the ශ්‍රමදාන to the students. යම්කිසි කෙනෙක් ශ්‍රමදානය පිළිබඳ පණිවිඩය සිසුන්ට කියලා තියෙනවා. හංගවලා තියෙනවා. එහෙනම් conveyed කියන තැනින් verb එක ඉවරයිනේ. මෙතනින් අපි ප්‍රශ්නේ අහන්නේ. යම්කිසි කෙනෙක් මොකක්ද හංගවලා තියෙන්නේ? the message විතරක් බෑ. ඇයි මේ ඉතුරු කොටස මේ message එකට අයිති ඉන්නේ? message එක මොකක්ද කියලා කියනවනේ. about the ශ්‍රමදාන. ශ්‍රමදානය ගැන තියෙන පණිවිඩය. එහෙනම් ඔබ්ජෙක්ට් එක විදිහට ඔයාලට මේ සම්පූර්ණ කෑල්ලම ගන්න වෙනවා. එහෙනම් උත්තරේ මම මේ යටින් ලියන්නම්. the message about the ශ්‍රමදාන. ශ්‍රමදානය ගැන පණිවිඩය. දැන් පණිවිඩය කිව්වහම message එක කිව්වහම singular ඒක වචනයක්. එහෙනම් as being conveyed අන්තිමට ටික ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. අහගන්න. ඕනම් ඔයාට ඕන නම් by phrase එක අන්තිමට දාන්න පුළුවන්. කොහොමද? The message about the ශ්‍රමදාන has been conveyed to the students by somebody. කවුරු හරි කෙනෙක් විසින්. එහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් the message about the ශ්‍රමදාන has been conveyed මෙතනට තමයි by somebody to the students. දෙකම හරි. තුන්වෙනි එක doctors have cured. cure කරනවා කියන්නේ සුව කරනවා. වෛද්‍යවරු සුව කරලා තියෙනවලු many deadly diseases. ගොඩාක් deadly කියන්නේ මාරාන්තික ලෙඩ රෝග. අපි අහනවා ප්‍රශ්නේ doctors have cured what? වෛද්‍යවරු සුව කරලා තියෙන්නේ මොකක්ද? many deadly diseases. ගොඩාක් මාරාන්තික ලෙඩ. එහෙනම් ඒක තමයි ඔයාගේ ඔබ්ජෙක්ට් එක සම්පූර්ණ කෑල්ල ගන්න ඕනේ මුලට. උත්තරේ many deadly diseases. ගොඩාක් මාරාන්තික ලෙඩ. diseases ලෙඩ රෝග කිව්වහම plural බහුවචනයක්. එහෙනම් have been cured. have been cured කවුරු විසින්ද? අන්තිම ටික දාගන්න by doctors. by doctors. හතරවෙනි එක a computer virus has deleted all my essential documents. මාගේ සියලුම අත්‍යවශ්‍ය documents delete කරලා තියෙනවලු පරිගණක වෛරසයක් විසින්. deleted කියන තැනින් අහුවා ප්‍රශ්නය a computer virus has deleted what? මොනවද computer වෛරසයක් delete කරලා තියෙන්නේ? මකා දමලා තියෙන්නේ මොනවද? all my essential documents. ඒ සියල්ල ඕනේ. essential documents විතරක් ගන්න බෑ. කාගේද documents? මාගේ all සියලුම. මෙතන ඉඳන් එන්න ඕනේ මාගේ සියලුම අත්‍යවශ්‍ය ලියවිලි. එහෙනම් ගත්ත මුලට all my essential documents ගාවට ලියන්න. documents plural නිසා have been deleted by a computer virus. have been deleted by a computer virus. අන්තිම එක the internet has provided a quick way of communication. අන්තර්ජාලය ලබා දීලා තියෙනවලු a quick way of communication. sannivedanayata quick way එකක් ඉක්මන් ක්‍රමවේදයක්. provided කියන තැනින් verb එක ඉවරයි. ඔයාගේ ප්‍රශ්නේ අහන්නේ එතනින්. අන්තර්ජාලය ලබා දීලා තියෙන්නේ මොකක්ද? the internet has provided what?
a quick way of communication. හරි sannivedanaya කරන්න පුළුවන් ඉක්මන් ක්‍රමවේදයක්. ඒතර a quick way කියන තැනින් නවත්තන්න බෑ. ඇයි off දාලා අයිතිය හංගවනවනේ. quick way එක මොකේද කියලා පෙන්නනවා. එහෙනම් ඒ සම්පූර්ණ කොටසම අපිට ගන්න වෙනවා මුලට උත්තරේ a quick way of communication. A quick way of communication. singular ද plural ද? a quick way කිව්වම මේ තියෙන noun එක නාමපදයනේ. ඒක දිහානේ අපි බලන්නේ. way කියන්නේ ක්‍රමවේදයක් singular. එහෙනම් a quick way of communication අපි දාන්නේ has been provided ලබා දීලා තියෙනවා has been provided by කියන්නේ විසින් කවුරු විසින්ද by the internet අන්තර්ජාලය විසින් by the internet when answers to you right හොඳයි උත්තර හරිද කියලා බලා ගන්න නැති ඕගොල්ලෝ මම ඩිස්කස් කරනකොටම එන අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ලබන සතියේ අපි papers පටන් ගන්නවා පුළුවන් කට්ටිය Western Province past papers බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත ගන්න පුළුවන් අය ඔයගොල්ලෝ බස්නාහිර පළාතේ නම් ඉන්නේ ඒක ඇති එහෙම නැත්නම් ගැටලුවක් නැහැ මං group එකට අනිවාර්යෙන් paper එක දානවා right with that we can stop the session thank you for joining goodbye lamai good night